අපි ගාන ගන්න පටන් ගමු. රෙකෝඩින් එක යනවනේ. යන්න නැත්නම් තමයි කිව්වේ. අන්තිමට ගාන හදලා ඉවර නම් රෙකෝඩින් එකක් නැතුනොත් තමයි වැඩේ තියෙන්නේ. හරි. අපි එනවා පළවෙනි සමාගම් ගාන හදන්න. හරි. සමාගම් ගාන පළවෙනි එක පරිගණක අලෙවි කිරීමේ නියුතු සීමිත නිමාශා පොදු සමාගමේ ඒක තමයි අහපුරා කියලා දාන්නේ. හරි 2027 3:31 දිනට ශේෂ පිරික්සුම පහත වී කියලා තියෙනවා. පළවෙනි සමාගම් ගාන පාට විභාග පේපර් එකේ ලකුණු 40 ගානනේ. ලකුණු 40 ගාන සමාගම් ගාන ලකුණු 40යි. ලකුණු 40න් ලකුණු දෙකක් ලැබෙන්නේ ඔයගොල්ලන්ට නිවැරදිව මාතෘකාව ලියනවට මතක තියාගන්න. කොහොම මාතෘකාව ලියනවටද? නිවැරදිව මාතෘකාව ලියනවට. නිවැරදිව මාතෘකාව ලියනවට ලකුණු දෙකයි. නිවැරදිව මාතෘකාව ලියන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්න. ක්‍රමය තමයි ගානේ උඩින්ම ව්‍යාපාරේ නම් බලා ගන්න. අවශ්‍ය වන්නේ කියන තැන ප්‍රකාශ තුනේ නම් තුන පැහැදිලිව තියෙනවා. ඒ අනුව මාතෘකාව ලියා ගන්න. සීමිත නිමාශා පොදු සමාගමේ කියලා බලලා අවශ්‍ය වන්නේ කියන තැනින් මාතෘකා තුන ලියා ගන්න. 2027 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ සහ වෙනත් ස්ථීර ආදායම් ප්‍රකාශය රුපියල් 1000 කියලා දාන්න. සීමිත නිමාශා පොදු සමාගමේ දෙදාස් 27 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ සහ වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශය රුපියල් 1000 කියලා දාන්න ගාන හදන්නේ 1000 වලින් නිසා. ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයත් ලියන්න. සීමිත නිමාශා පොදු සමාගමේ ඒකේ බලන්න තියෙන විදිහ 2027 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය 2027 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ඊළඟ මූල්‍යදත්ත ප්‍රකාශයේ නමත් ඒ විදිහට ලියන්න. සීමිත නිමාශා පොදු සමාගමේ 2027 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රුපියල් 1000 කියලා දාන්න. මෙන්න මේ විදිහට නිවැරදිව මාතෘකාව ලියලාට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන් සමාගම් ගානේ. හරි? ඒ දෙකවත් ගන්න පුළුවන් නේ. හරිද? ලියාගත්තද? සටහන් අංක 4 මෙතනින්ද මදි නිසා මම මෙහෙට අරන් තියෙන ඔයගොල්ලන්ට පේනවා. සටහන් අංක 4 මම පස්සේ නිර්මාණය කරගන්නම්. ඉස්සරලාම යනවා අපි ගාන. ශේෂ පිරික්සුම අපි හොඳට කියවන්න ඕනේ ගාන හදන්න කලින්. හැම දරුවෙක්ම ශේෂ පිරික්සුම හොඳට කියවන්න ඕනේ ගාන හදන්න කලින්. දේපළ පෙරේත උපකරණ පිරිවැයට 2026 4 දිනට තොගය ගැනුම් වෙළඳ ලැබිය යුතු දෑ බෙදාහැරීම් වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් බැංකු ණය පොලි වේතන ආදායම් බදු 2026 27 අපේ වර්ෂයට එකතු කළාගේ මත බදු වැට් රක්ෂණය ගොඩනැගිලි කුලි ත්‍රිමාසික භාණ්ඩාගාර විල්පත් විකුණුම් මුදල් සිරිසු බැංකු ණය වෙළඳ ලැබිය යුතු දෑ මත අපේක්ෂිත හානි කරන ලාභ සඳහා ඉඩහැරීම් දේපළ පෙරේත උපකරණ සමුච්චිත ෂය සාකෝ ප්‍රාර්ථනය ප්‍රත්‍යයන සංචිතය 26 4 දිනට ආරම්භක ශේෂ පුතා රඳවාගත් තිබේ 26 4 දිනට ආරම්භක ශේෂ ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ගිණි මෙවන බැර ශේෂයක් තියෙනවා.
වෙළඳ ගෙවිතු දෑ කල්බතුනා හිමියන් ගෙව්වතුරු ලාභාංශ කල්බතුනා හිමියොත් ඉන්නවා 5700ක ශේෂයක් අපිට දීලා තියෙනවා කල්බතුනා හිමි ගිණුමේ ඊළඟ ගෙව්වතුරු ලාභාංශ ඊට පස්සේ 2024 එක දිනට ආදායම් බදු වෙන් කිරීම 2024 එක දිනට වක්කීම් සාතික සඳහා ප්‍රතිපාදන හරි ගැළපෙලි යනවා අපිට අතිරේක තත්ත්ව මෙන්න මේ විදිහට 2027 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළිවෙල පිළිමට පෙර පහත් දෑ සඳහා ගැළපීම් කළ යුතුය. පැහැදිලිද? මේ ගානේ මම හුදෙක්ම යොදාගෙන තියෙන්නේ සාමාන්‍ය මට්ටමේ ගැළපෙලි පළවෙනි සමාගම් ගන්න නිසා ඔයගොල්ලන්ගේ සාමාන්‍ය මට්ටමේ ගැළපෙලි යොදාගෙන තියෙන්නේ. ගොඩාක් ඇඩ්වාන්ස් ගැළපෙලි වලට ගිහිල්ලා නැහැ සමහර තැන්වල. විශේෂයෙන්ම තොග් ගැළපෙලි එහෙම සාම්ප්‍රදායික ගැළපෙලි දීලා තියෙන්නේ. ඒ සමාගම් ගාන හදන හැටි ස්ට්‍රක්චර් එක තේරුම් කරන්න විතරයි. පැහැදිලිද? ඉස්සරලා සමාගම් ගානේ ස්ට්‍රක්චර් එක දැනගෙන ඉන්න ඕනේ. හදන විදිය දැනගෙන ඉන්න ඕනේ නේද? ගැළපෙල්ලෙන් ගැළපෙල්ල අමාරු කරලා ගැළපෙල්ලෙන් ගැළපෙල්ල හදන්න කලින් සමාගම් ගාන ගැළපෙලි පිටපත් කරන විදිය, ගිණුම්ගත කරන විදිය පිළිබඳව, වාර්තා කරන විදිය පිළිබඳව ඔයගොල්ලෝ දැනගෙන ඉන්නවා. තේරුණාද? ඒ නිසා මේ ගාන අරන් තියෙන යන්නේ එහෙම සමාගම් ගානක් හදන්නේ කොහොමද නීට් එකට කියන එක පැහැදිලි කරවන්න. පැහැදිලිද? තේරෙනවා සටහනක 9ක් දක්වා සටහන් දාලා තියෙනවා. මේ සටහන් ප්‍රමාණය ඔයාලට ඕන විදිහට වැඩි කරගන්නත් පුළුවන්. අඩු කරගන්නත් පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය සටහන් කීපයක් තියෙන ටික අනිවාර්යෙන් තිබිය යුතුමයි ගාන හදනකොට. පැහැදිලිද? පොදුවේ විභාගයට ගියපුවාම හැම ළමයෙක්ම ඔයා පේපර් එක බල පේපර් එක කියව සටහනක් කියනවද නැද්ද මෙතෙන්ට වෙනත් ආදායම් වලට සටහනක් කියනවද නැද්ද දන්නේ නැහැ. වෙනත් ආදායම් තියෙනවද නැද්ද දන්නේ නැහැ මේ ගානේ. තිබ්බොත් මම සටහන් නම් කියද්ද දනව නැත්තම් නැහැ. ඒ මිතිත ගණන් හදන්න වෙලා තියෙනවද අපේ accounts paper එකේ? නැහැනේ. ඒ නිසා පේපර් එක ලියන්න ගියාට පස්සේ අපි පේපර් එක ලියන අපේ පොත තියෙන්නේ. උත්තර පත්‍ර ලියන පොත. උත්තර ලියන පොත දුන්නට පස්සේ අතට ටග්ගල මේ ආකෘතියට ජෙනුවින් ආකෘතිය රූල් කරගන්න සටහනක 9ක් දක්වාම. එතකොට ඉවරයි. තේරුණාද? වෙනත් ආදායම් තිබ්බොත් උදාහරණයකට වෙනත් ආදායම් තිබ්බොත් සටහනක යටතේ දානවා. ඒ අදාළ වටිනාකම. වෙනත් ආදායම් තිබ්බේ නැත්තම් සටහනක දැම්ම කියලා වැරද්ද දානවද? නෑනේ. වෙනත් ආදායම් නැත්තම් ඉරක් බින්දුවයි. තේරුණාද කියන එක? අන්න ඉදිරිය ආකෘතිය මේ විදිහටම ෆෝමැට් කරගෙන ඉන්න ගාන හදන්න යන්න කලින් විභාගෙට. පළවෙනි විනාඩි 10 ආගේ ලියන කොළ ටික දුන්නාන් පස්සේ පටගාලා ආකෘතිය රූල් කරන්න. මොකද සමාගම් ගන්න නැතුවත් දන්නේ නැහැ නේද විභාගෙට. එහෙම නැහැනේ. ආකෘතිය වෙනස් වෙලාත් දන්නේ නැහැ නේද? එහෙමත් නැහැනේ. ශ්‍රී ලංකා වරලත් ගණක අධිකාරිය ආයතනයේ මේක තමයි යාට අඳුන්වා දීලා තියෙන ආකෘතියනේ. මේක වෙනස් වෙන්නේ නැහැ නේද? මේ ආකෘතිය ගෙවුවා කියලා යාට පාඩු වෙන්නේ නැහැ නේ. හරි. පැහැදිලිද? එහෙම තමයිනේ. හරි. එහෙනම් අපි යන් ගාන හදන්න ගැළපිලිත් එක්ක. පළවෙනි ගැළපිල්ල. හොඳට තේරුම් ගන්න ඇත්තම කතන්දරය සමාගම් ගානේ ආදායම් ප්‍රකාශයේ මේ මුහුණත පිරෙන්න සෑහෙන්න වෙලා යනවා. ගොඩක් වෙලාවට මේ මුහුණත පිරෙන්නේ ගානේ අන්තිමටම. අපේ අන්තිම පැය කමාර දෙකේදී ඒ ටික පිරේ. පැහැදිලිද? හැමලාම මේ ලොකු සපෝට් එකක් දෙන්න ඕනේ අපිට මේ ගාන සාකච්ඡා කරනකොට ස්පීඩ් සාකච්ඡා කරලත් බෑ, ස්ලෝ සාකච්ඡා කරලත් බෑ. ස්ලෝ සාකච්ඡා කරොත් පැය 3ක් විතර යනවා. ස්පීඩ් සාකච්ඡා කරොත් පැය කමාරකින් දෙකකින් පිටි පෙර කරගන්න පුළුවන්. ඒ නිසා මැද මට්ටමේ ස්පීඩ් එක මම සාකච්ඡා කරන්න. පළවෙනි ගැළපිල්ලට එන්න හැමෝම 2027 3:31 දිනට තොගයේ පිරිවැය 5000ක් සහ ශුද්ධ පළද්දක 4500යි. දහස් වලින් මම කියවන්නේ ඔයගලන්ට තේරෙනවා. 2027 3:31 දිනට තොගය. මේ කියන්නේ මොන තොගය ගැනද දරුවනි? මොන තොගය ගැනද මේ කියන්නේ? අවසන් තොගය ගැන. අවසන් තොගයේ පිරිවැය කීයද? 5000යි. ශුද්ධ පළද්දක 4500යි. ඔයගලන්ට මේක 12 වසරේදී ඇති වෙනකල් කියලා දීලා තියෙන ওই සිරා දමනි පෙනාලු වග්ගඩු උණුක පුච්චි ඔක්කොටම යනකල් නේ. කොහොමද කියලා දීලා තියෙන්නේ? පිරිවැය දානවා අවසන් තොගයේ පිරිවැය කොටද කියන්නේ? අවසන් තොගයේ පිරිවැය අපි ගිහින් සටහන් කරනවා කොහෙද? වෙළඳ ගිණුමේ විකුණුම් පිරිවැය යටතේ අවසන් තොගයේ වශයෙන්. දැන් ගිහින් බලනකොට වෙනද වගේ නෙමෙයි, තනි පුද්ගල ව්‍යාපාර ගානේ වගේ නෙමෙයි. මුහුණත තියෙන විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක්. අපිට අවසන් තොගය දාගන්න අර වෙනද වගේ ආරම්භක තොගය එකතු කළා කියන මඩු කළ අවසන් තොගය කියන කොටස නෑ. ඒ කොටස තියෙනවා කොහෙද තියෙන්නේ? පෙර වැඩක තියෙනවා. එන්න හැමෝම පෙර වැඩට දෙන් පෙර වැඩේ තියෙනවා විකුණුම් පිරිවැය හොයන්න. පෙර වැඩ තුල විකුණුම් පිරිවැය හොයලා අන්තිමට තමයි විකුණුම් පිරිවැයට දාලා වටිනාකම ගෙනල්ලා ලාභලාභ ප්‍රකාශය තුල සටහන් කරන්නේ. එහෙනම් පෙර වැඩ තුල අවසන් තොගයේ පිරිවැය අපි සටහන් කරමු. කීයද අවසන් තොගයේ පිරිවැය? 5000යි. දවස් වල ලියන්න අවසන් තොගයේ පිරිවැය 5000යි. අවසන් තොගයේ පිරිවැය 5000යි. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ අවසන් තොගය දාන්නත් ඕනේ සටහන් අංක 6 යටතේ. ජංගම වත්කම් යටතේ අවසන් තොගය දාන්න ඕනේ සටහන් අංක 6 යටතේ. අපි දාන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අවසන් තොගය වශයෙන් පිරිවැයද? නැහැ. සුද්ධ පළද්දකද? නැහැ. අපි මොකක්ද දාන්නේ?
පිරිවැය හෝ ශුද්ධ පළ අධ්‍යය කියන අගයන් දෙකේ අඩු වගේ මේ ගානේ තියෙනවා පිරිවැය 5000යි ශුද්ධ පළ අධ්‍යයගේ 4500යි. එහෙනම් පිරිවැය 5000යි ශුද්ධ පළ අධ්‍යයගේ 4500යි. මූලගත ප්‍රකාශ අපි සටහන් කරන්නේ මොන වටිනාකමද? පිරිවැය 5000ද 4500ද? දෙකෙන් අඩු වගේ 4500. 4500. අපි මුහුණත ලියනවා 4500යි අවසන් තොගේ දෙකෙන් අඩු වගේ 4500. අපි දන්නවා තනිපුද්ගල ව්‍යාපාර ගණන් වල අපි හැදුවා පුතා පිරිවැයට වඩා ශුද්ධ පළ අධ්‍යයගේ අඩු වෙලා තියෙනවා නම් මෙන්න මේ සටහන් කළ වටිනාකම් දෙක අතර පවතින වෙනස ලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් තුල තොගගේ කපහැරීම් කියලා අඳුන ගන්නවා. පැහැදිලිද? යනු පිරිවැය 5000යි ශුද්ධ පළ අධ්‍යයගේ 4500යි පිරිවැයට වඩා ශුද්ධ පළ අධ්‍යයගේ අඩු වෙලා තියෙනවා. සටහන් කළ වටිනාකම් දෙක අතර වෙනසක් පවතිනවා. රුපියල් කීයකද? 500ක. මේ වෙනස කොහෙද අපි ගිහින් සටහන් කරන්නේ? හොඳ ළමයි ඔයගේ කියන්නේ ලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් යටතේ. වෙනදට නම් ලාභ ප්‍රකාශයේ මූණතට ගියපුවාම වෙනත් වියදම් කියන මාතෘකාව තිබ්බා. අද ඒක නැහැ. වෙනත් වියදම් කියන මාතෘකාව වෙනුවට ඒක තියෙන්නේ කොහෙද? අපේ පෙර වැඩ තුල තියෙන වෙනත් වියදම්. එතන තමයි අපි ලියන්නේ තොග කපා හැරීම් කියලා. තොග කපා හැරීම් 500යි. ඔන්නෝම අපි සටහන් කරගන්නවා. හරි? පැහැදිලිද ළමයි? එතකොට මේකෙදි මතක තියාගන්න සටහන් අංක 6ට අදාළව තොගේ වටිනාකම සටහන් කරන්න පුළුවන් අපිට අවශ්‍ය නම් මේක ලිව්වත් නැතත් විභාගය ලකුණු ලබා දෙනවා. සුද්ධ උපලබ්ධි අගය කියලා අපි ඕනම් 4500 සටහන් අංක 6 යටතේ ලියමු. අර සටහන් අංක 6ට ආපු වටිනාකම. කැලුවත් එකයි නැතත් එකයි සටහන් අංක 6 කියන එක විභාගයේදී ලකුණු ගන්න පුළුවන්. එතනින් උඩ සටහන් අත්‍යවශ්‍යයි. හරි. ලියාගන්න. recording එක කරන්නේ නැත්නම් වෙනස් එක කාටි ගෙන ගමු මේක යටින් යන දෙන්නේ කියන්නේ ඔව් නැත්නම් මෙතන කාටි ගෙන ගමු නැත්නම් මේ ඇති හොඳයි කැමරා එක හැප්පෙන්නේ නැතුව යන්න කියලා කියන්නේ වෙනස් එක ફોකස් එක අස්සේ යපොත් යන්නේ වෙනදට කැන්ටබ් එකෙන් ගන්න රෙකෝඩින් එක මම සමාගම් ගන්න රෙකෝඩින් එක ගන්න මේ පොතේ වලින් කාටි ඉක්මනට වණ්ඩ ගෙතර මට ඉන්නේ ගාන දාන්න පුළුවන් ඔරෙන් පුළුවන් වදින්න පුළුවන් Abang kian lah. Online itu. Betul ya bu? Kati. හරි අපි යන් ගැළපෙළි අංක 2 සමාගමේ ව්‍යාපාරික ස්ථානයේ කුලියටගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන අතර 2026 10 එක දින සිට එහි වාර්ෂික කුලිය රුපියල් 550ක මුදලක් වසර දෙකක් සඳහා එකවර ගෙවා ඇත. හොඳට තේරුම් ගන්න කියන කතාව සමාගම කුලියට පවත්වාගෙන යන්නේ 2026 කවද්ද 10යි එකේ ඉඳන් අවුරුදු දෙකකට පුතේ අවුරුදු දෙකකට ඒ කියන්නේ 2027 10යි 1 2028 10යි 1 දක්වා අවුරුදු දෙකටම අදාළව
කුලිය කීයක් ගෙවලා තියෙනවද? අවුරුදු දෙකටම අදාළව කුලිය කීයක් ගෙවලා තියෙනවද? මේ බලන්න. වාර්ෂික කුලිය ලෙස රුපියල් 550ක මුදලක්. අවුරුද්දට කුලිය 550ක්. වසර දෙකක් සඳහා. ඒතකොට 550 කොටවල් දෙකක්. 550 කොටවල් දෙකක් කියලා කියන්නේ කීයද? 1100ක්. එකවර ගෙවා ඇත. එකවර ගෙවලා තියෙනවලු. බලන්න මේක ශේෂ පිරිසුමේ තියෙනවද කියලා. කුලිය කියලා ගෙවීම. ශේෂ පිරිසුමේ තියෙනව නේද? බලාගෙන යන්න. තාක්ෂණයට යටින් තියෙන ගොඩනැගිලි කුලිය කියලා 1100ක් තියෙනවා. හරියට දාන ශේෂ පිරිසුමේ අපි ආව එළියට ගන්න හදන්නේ. ඔන්න 1100ක් ගෙවලා තියෙනවා. කොච්චර කාලයකටද? අවුරුදු කීයකටද ගෙවලා තියෙන්නේ? දෙකටම 1100ක් ගෙවලා තියෙනවා. හැබැයි මේක ගෙවන්නේ 2026 10 එකේ ඉඳන් 2028යි 3යි 10යි 31 දක්වා. 2026 1යි එකේ ඉඳන් 2028 10යි 1 දක්වා අවුරුදු දෙකකට ගෙවනවා මේක. හැබැයි ඔයා දන්නවා මෙච්චර කාලයකට ගෙවුවට අපේ ගිණුම් වර්ෂ ඉවර වෙන්නේ කවද්ද? ගිණුම් වර්ෂ ඉවර වෙන්නේ 2027 කවද්ද? 3යි 31. එතකොට අපේ ගිණුම් කාලච්ඡේදයට අදාළව යම් ප්‍රමාණයක් කුලිය ගෙවලා තියෙනවා. අන්නේ ප්‍රමාණය අපි හඳුනා ගන්න ඕනේ මොකක් වශයෙන්ද? මොකක් වශයෙන්ද අපේ ගිණුම් කාලච්ඡේදයට අදාළව ගෙවිලා තියෙන කුලිය අපි හඳුනා ගන්න වෙන්නේ? වියදමක් වශයෙන්. අපේ ගිණුම් කාලච්ඡේදයෙන් ඉස්සරහට ගෙවලා තියෙන ඒවා. අපේ ගිණුම් කාලච්ඡේදයෙන් ඉදිරියට ගෙවලා තියෙන ටික අපි හඳුනා ගන්නවා මොකක් වශයෙන්ද? වත්කමක් වශයෙන් අපේ. පැහැදිලිද? හැබැයි අපිට දීලා තියෙන අවුරුදු දෙකේම ගාන 2026 10 කින් නම් 2027යි 3යි 31 කියන අපේ ගිණුම් වර්ෂයේ අවසාන දින දක්වා කාලය මාස කීයද? මාස කීයද? මාස 6යි. මේ මාස 6ට අදාළ ප්‍රමාණය අපි හඳුනා ගන්නවා මොකක් වශයෙන්ද? වියදමක් වශයෙන්. වියදම් වශයෙන්. මෙතනින් එහාට ඉස්සරහට ගෙවලා තියෙන ටික අපි හඳුනා ගන්නවා කොහොම කළ ගෙවීමක් වශයෙන්ද? ඉදිරියට කළ ගෙවීමක් වශයෙන් වත්කමක් වශයෙන්. හරිද? එහෙනම් 1100ක් කියන්නේ අවුරුදු දෙකකට ඒ කියන්නේ මාස 24කට 1100 බෙදලා 24න් වැඩි කරනවා මාස 6න්. එතකොට එනවා පළවෙනි මාසයට අදාළ වියදම 1100 බෙදලා 24න් වැඩි කරනවා මාස 18න්. එතකොට එනවා ඉදිරියට ගෙවා ඇති ඉතිරි මාස 18ට අදාළ ප්‍රමාණය. ඕකේ? කීයක් එනවද බලන්න. එදදාස් 100 275ක් එනවා. 275ක් එනවා හරියටම පළවෙනි මාස 6ට අදාළව. එතකොට 1100න් අපි මේ 275 අඩු කරපුවාම 825ක් එනවා ඉදිරියට කළ ගෙවීම. ඒ අනුව කුලී වියදම යනවා පරිපාලන වියදම් වලට ආරම්භක ශේෂය දාන්න ඉඩ තියාගෙන කුලී කියලා ලියන්න පරිපාලන වියදම් වලට 275යි. ඉතිරි 825 යන්නේ ඉදිරියට කළ කුලී කියලා ජංගම වත්කම් යටතේ මූණතර දානවා අපි ඉතිරි 875 825යි නේද ළමයි 825යි. නැවත පැහැදිලි කරන්න ලියා ගන්න අතරේ ව්‍යාපාරයේ 2026 10කින් පටන්ගෙන අවුරුදු දෙකක් සඳහා 2028යි 11 දක්වා 1100ක කුලියක් ගෙවලා තිබ්බා. හැබැයි අපේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 2027 3යි 31 2026 10කින් ඉඳන් 2027 3යි 31ට මාස 6යි අපේ ගිණුම් වර්ෂයට අදාළව කුලිය ගෙවිලා තියෙන්න ඕනේ. නමුත් ගෙවලා තිබ්බ අවුරුදු දෙකකට. එතකොට මාස 6කට අදාළව ගෙවලා තියෙන අපේ ගිණුම් වර්ෂයට අදාළ කුලිය අපි හොයාගෙන ඒක වියදමක් වශයෙන් ලාභ ලාභ ප්‍රකාශයේ පරිපාලන වියදමට සටහන් කරා. අපේ ගිණුම් කාලච්ඡේදයෙන් පස්සේ ඉස්සරහට ඉදිරියට ගෙවලා තියෙන කුලිය හොයලා ඒක ඉදිරියට කළ කුලිය ගෙවීමක් වශයෙන් ජංගම වත්කමක් වශයෙන් හඳුනගෙන ජංගම වත්කම වල සටහන් කරා. ශේෂ පිරික්සුමේ තිබ්බ කුලිය ගෙවීම 1100 විදිහට අපි කොටස් දෙකකට වර්ග කරගත්තා. කාලච්ඡේදයට අදාළ වියදම 275යි ඉදිරියට කළ කුලිය 825යි කියලා කොටස් දෙකකට. තේරුණාද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ කියලා දෙනවා. පුතල් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පෙර වැඩේ ලියා ගන්න. කොහමද අපි කරේ කියන එක. අනුමත ප්‍රශ්න තියෙනවා නම් කවුරු හරි
මොනාර ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕනේ දරුවනේ. ඊළඟ එක ගැළපෙළි අංක 3 2027යි 3:31 2027යි 3:31 කියන්නේ කවද ළමයි? ඉනුම් වර්ෂයේ අවසාන දවස 2027යි 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධ්‍යක්ෂකවරුන්ට ඉන්ධන දීමනා ලෙස 200ක් ගෙවාය පරිපාලන විධාන තුල දක්වා ඇත. ඉන්ධන වෙනුවෙන් අධ්‍යක්ෂකවරුන්ට තවත් 100ක් ගෙවිය යුතුය. එතන මේම දෙයක් තියෙනවා. අධ්‍යක්ෂකවරුන්ට ඉන්ධන වියදම් ගෙවලා ඒවා පරිපාලන විධාන තුල දාලා තියෙනවලු. හරිද වැරද්ද කියන්නකෝ. දැන් ගාණක් කියනවා මෙන්න මෙහෙම. 2027යි 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධ්‍යක්ෂකවරුන්ට ඉන්ධන හා දීමනා ලෙස රුපියල් 200ක් ගෙවාය පරිපාලන විධාන තුල දක්වා ඇත කියලා. ඕක දැක්ක ගමන් ළමයා හිතනවා පුළුවන් දෙයෙන් පරිපාලන විධාන වලට දාන්න. කියලා තාග්ගාල ඉස්සරලාම කරන්නේ මොකද්ද ළමයා? පරිපාලන විධාන වලින් අයින් කරගෙන ඉන්නවා. ඉතින් එහාට වැඩ කටයුතු කරන්න. එහෙම එපා. ඉන්ධන දීමනා කියපුවම අපිට මතක් වෙන්නේ අත්‍තරම ඉන්ධන ගෙවීම බෙදා හැරීම වියදමක්නේ. ඉන්ධන ඕනෙන්නේ භාණ්ඩාසේව බෙදා හැරීමට. ඒ හින්දා ඉන්ධන දීමනා ඉන්ධන ගෙවීම කියලා කියන්නේ බෙදා හැරීම වියදම. නමුත් මේ ඉන්ධන දීමනාව කොහෙන් ලබා දීලා තියෙන්නේ කාටද? අධ්‍යක්ෂක මණ්ඩලයට. අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ ව්‍යාපාරයේ මොන වැඩ කරන්නද? අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ ව්‍යාපාරයේ පරිපාලන වැඩවලට. එතකොට පරිපාලන වැඩවල සඳහා සහභාගී වන්නෙකුට දෙන මේ ඉන්ධන දීමනාව ඇත්තටම බෙදා හැරීම වියදමක් නෙමෙයි. මේක උන්ගේ දීමනාවල කොටසක් පරිපාලන වියදමක්. ඇත්තටම මේක ව්‍යාපාරයේ පරිපාලන වියදමක්. අයියන එක්සැම් එකේම දීලා තියනවාට. අවරවට්ටන්නනේ. අවරවටනවද? නැහැ. එහෙනම් මේක පරිපාලන වියදමට තියෙන්න ඕනේ. හරි ඒක. ඒවා මොකද කරන්නේ? වැඩ කරන්න දෙයක් නැහැ. සද්දවල ඉන්නේ. මේක හරි. අධ්‍යක්ෂකවරුන්ට ගෙවන ලද ඉන්ධන දීමනාව රුපියල් 200ක් පරිපාලන විධාන තුල දක්වා ඇත. ඒක හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. පැහැදිලිද කියන එක ඒකේ වැඩ කරන්න දෙයක් නැහැ. නමුත් ඊළඟට වැඩ කරන්න දෙයක් තියෙනවා. මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ? පුතා ගන්න. මොකක්ද ඊළඟට වැඩ කරන්න තියෙන්නේ? බලන්නකෝ. ඉන්ධන වෙනුවෙන් තවත් 100ක් අධ්‍යක්ෂකවරුන්ට ගෙවිය යුතුය. ඉන්ධන වෙනුවෙන් තවත් 100ක් අධ්‍යක්ෂකවරුන්ට ගෙවිය යුතුය. අන ඒක තාම ගිණුම්ගත කරලා නැහැ කියලා අපි දන්නවා. ඒතර ඉන්ධන වෙනුවෙන් තව 100ක් අධ්‍යක්ෂකවරුන්ට ගෙවිය යුතු නම් ඒ ගෙවිය යුතු 100 එක පැත්තකින් ව්‍යාපාරයට වියදමක් අනිත් පැත්තෙන් ව්‍යාපාරයට වගකීමක්. එක පැත්තකින් ව්‍යාපාරයට වියදමක් අනිත් පැත්තෙන් ව්‍යාපාරයට වගකීමක්. එහෙනම් අධ්‍යක්ෂකවරුන්ගේ ඉතිරි ඉන්ධන දීමනාව වියදමක් වශයෙන් අපි සටහන් කරන මොන වියදම ඇතුළේද? පරිපාලන වියදම ඇතුළේ ඉන්ධන දීමනා කියලා 100යි. ඒ වගේම මේක ව්‍යාපාරය විසින් අපි උතන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු නිසා මේක ව්‍යාපාරය විසින් ගෙවිය යුතු නිසා ඒක ජංගම වගකීම් වලත් දාන්න ඕනේ මේ ගෙවිය යුතු ඉන්ධන දීමනාව. හරි එක පැත්තකින් අධ්‍යක්ෂකවරුන්ට ගෙවන ඉන්ධන දීමනාව වියදමක් අධ්‍යක්ෂකවරු ඉන්නේ පරිපාලන වැඩවලට ඒ නිසා ඒක ඉන්ධන උනාට බෙදාරි වියදම් වල දාන්නේ අපි දාන්නේ මොන වියදම් ඇතුළේද? පරිපාලන වියදම් ඇතුළේ. ඒක හරි. අධ්‍යක්ෂකවරු ඉන්නේ පරිපාලන වැඩවලට. නමුත් ඒක මුදලින් ගෙවලා නැති නිසා එක පැත්තකින් වියදමක් අනිත් පැත්තෙන් වගකීමක් බවට පත් වෙනවා. ජංග වගකීම් වල දාන්න පුළුවන්. ජංග වගකීම් වල ලියනකොටත් මම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ තියෙනවා නේද සටහනක 9 පේනවද ඔයගොල්ලන්ට? මේ සටහනක 9 තියෙන්නේ මෙන්න මෙහෙම. වෙළඳ හා වෙනත් ගෙවිය යුතු ද. වෙළඳ කියන්නේ මොකද්ද? වෙළඳ ගෙවිය යුතු ද කියන්නේ මොකද්ද? ණය හිමියෝ. වෙනත් ගෙවිය යුතු ද කියන්නේ ණය හිමියෝ හැර අනිකුත් ව්‍යාපාර විසින් ගෙවිය යුතු ද. ඒවා ලියන්න කියනවා මොකක් යටතේ? සටහනක 9 යටතේ. සටහනක 9 යටතේ ඒවා ටික ලියලා අන්තිමේට එකතුව තමයි ගෙනලා මුහුණත ලියන්න කියලා කියන්නේ. හැබැයි සමහර ළමයි විභාගෙදී එහෙම කරන්නේ ණය හිමියෝ මෙතන දාලා ඉඩ තියෙනවා නම් මෙතන ඉඩ තියෙනවා නම් ජංග වගකීමකට ඉඩ තියෙනවා නම් ඔක්කොම ගෙවිද්ද මෙතන ලියනවා. ගැටලුවක් නැහැ. ලකුණු හම්බෙනවා. එතන ලියුවා කියලා ලකුණු කපන්නේ නැහැ. ලකුණු හම්බෙනවා. පැහැදිලි නේද? එහෙම ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? නමුත් වඩාත් හොඳයි මොකක් යටතේ ලියන එකද? සටහන් යටතේ ලියලා අන්තිමට එකතු ගෙනලා දානකොට ගාන හරි පැහැදිලි නිරවුල්. ඒ නිසා අපි එකපාරට මුහුණත දාන්නේ නැතුව නේද? අපි සටහනක 9 ලියමු. ණය හිමියෝ ලියන්න ඉඩ තියලා අපි ලියමු ගෙවිය යුතු ඉන්ධන 100යි. සටහනක 9 යටතේ ලියමු ගෙවිය යුතු ඉන්ධන
100යි. මූණත ලියන්න ඉඩ තියෙන කට්ටිය ඉන්නවා මූණත ලියන්න. හැබැයි මූණතයි සටහනේ දෙකේම ලියන්න යන්න එපා. එතකොට ඩබල් වෙනවා. මූණතේ සටහනේ දෙකේම ලියන්න යන්න එපා. එතකොට ඩබල් වෙනවා. අපි යනවා ඊළඟ ගැලපිල්ලට. ගැලපිලි අංක 4 දේපල පිරියතා උපකරණ. ඔන්න දැන් තමයි අපි එතෙන්ට ආවේ. දේපල පිරියත උපකරණ සම්බන්ධව 2027 3:31 දිනට සංයුතිය පාත පරිදි වේ. හොඳට කියවන්න හොඳ දරුවෝ වගේ. දේපල පිරියත උපකරණ වල සංයුතිය ආට දීලා තියෙනවා. පිරිවැය එහෙම නැත්නම් සාධාරණ අගය. සාධාරණ අගය දීලා තියෙන්නේ කවදාද ළමයි? 2026 4:1 දිනට හයිලයිට් කරගන්න 2026 4:1. දිනට කියන්නේ ගිණුම් වර්ෂයේ ආරම්භක දවසට තමයි දේපල පිරිත උපකරණ වල පිරිවැය දීලා තියෙන්නේ. පැහැදිලි? මොනවද තියෙන දේපල? කියවන්න පුතේ. ඉඩම්. ඊළඟට ඔය ඊළඟ තමයි වැදගත්ම වෙන්නේ. මාර අවධානයකින් ඉන්න. මෝටර රථ වරණ තුල තියෙනවා මොකද්ද කියලා දෙන්න. කල්බදු ක්‍රමයට ගත් රථය සමග මෝටර රථ තියෙනවා කීයක් තියෙන අපිට? 16000ක් තියෙන. හැබැයි ඒක තියෙන්නේ කල්බදු ක්‍රමයට ගත්තු රථයක් එක්කමලු. ලීස් කරලා ගත්තු රථෙත් එක්කමලු තියෙන්නේ අන්න එතන මෝටර රථ. පැහැදිලිද? තේරුණාද? හැබැයි කල්බදු ක්‍රමයට ගත් රථය අපිට පුතේ අලුත් ප්‍රමිත අනුව සටහන් අංක 4 දේපල පිරිත උපකරණ සටහන යටතේ අනිකුත් දේපලත් එක්ක කල්බදු රථය පෙන්වන්න අපි SLFRS 10 ඉගෙන ගන්නකොට කිව්වා ඒක වෙනම සටහන් අංක 5 යටතේ භාවිත අයිතියතිවත්කම යටතේ නිරූපණය කළ යුතුයි වෙනම අඳුන ගන්න ඕනේ දේපල පිරිත උපකරණ යටතේ අඳුන ගන්න බෑ භාවිත අයිතියතිවත්කම එහෙම නැත්නම් අපි කියන කල්බදු දේපල වෙනම සටහන් අංක 5 යටතේ හඳුනාගත යුතුයි එය සාමාන්‍ය දේපල පිරිත උපකරණ යටතේ පෙන්වන්න බෑ අපිට තේරුණාද? ඒ අනුව අපි මෙතන හඳුන ගන්නකොට අපේ සාමාන්‍ය දේපල පිරිත උපකරණ අපි ඔය කල්බදු රථය අයින් කරමු. ඊළඟට කාර්යාල උපකරණ 27/4 දිනට පිරිවැය දීලා තියෙන 2000යි, ෂේ 500යි, ලීබඩු පිරිවැය 1000යි. ෂේ දීලා තියෙනවා කීයක් දීලා තියෙන එතන? 1600ක් දීලා තියෙනවා නේ. පැහැදිලිද? එතන පොඩි යටලුවක් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති 1600ක් තියෙන 1600 නේ මේක කීයද වෙන්න ඕනේ 600යි හදාගන්න එක 600ක් කියලා 600ක් කියලා හදාගන්න 1600 කියලා ටයිප් වෙලා තියෙන එක 600ක් කියලා හදාගන්න 600 1600 නේ 600 උඩ තියෙනවනේ මෝටර රථවල 2400ක් ඒක 2400යි නේ මේ කීයද 3400යි ඒක 3400 කරගන්න රථ ෂේවෙන් කිරීම 3400යි ලීබඩු ෂේ 600ක් බවට පත් කරගන්න ඕනේ. හොඳයි අපි ඉස්සරලාම ගාන හදන්න කලින් මේ දෙකේම ආරම්භක ශේෂ දීලා තියෙන නිසා බය නැතුව සටහන් අංක 4 යටතේ ආරම්භක ශේෂ අතුලත් කරගමු. හරි ඒ අනුව ඉස්සරලාම දේපලවල නම් ටික ලියාගමු. මම නම් ටික ඉතුරු කරගත්තේ ගානේ තියෙන විදිහට ලියන්න අවශ්‍ය නිසා පළවෙනි තීරුව අපි වෙන් කරනවා ඉඩම් සඳහා ඊළඟ එක ගොඩනැගිලි සඳහා වෙන් කරනවා ඊළඟ තීරුව රථ සඳහා වෙන් කරනවා අවසාන තීරුව මම වෙන් කරනවා ලීබඩු සඳහා ඉතින් මේ සටහන් අංක 4 ඉස්සරෝම තියෙන පිරිවැය තීරුව ඊට පස්සේ දෙවෙනියට තියෙන ෂේවෙන් කිරීම තීරුව පිරිවැය තීරුව කියලා කියන්නේ අපි හදන වත්කම් ගිණුම දේපල පිරිත උපකරණ ගිණුම ෂේවෙන් කිරීම ගිණුම කියලා කියන්නේ අපි හදන ෂේවෙන් කිරීම ගිණුමට අදාළ තීරුව තමයි මේ තියෙන්නේ අපි සමාගම් ගානේ ටී ගිණුම වල පෙන්වන්නේ නෑ වත්කම් ගිණුමයි ෂේවෙන් කිරීම ගිණුමයි අපි පෙන්වන්නේ මෙවැනි ප්‍රකාශයක් තුල මයික LKS 16 දිත් ඔයගොල්ලන්ට කියලා දුන්නා ටී ගිණුමක පෙන්වන්නේ අපි ගොඩක් වෙලාවට කරන්නේ මෙවැනි ප්‍රකාශයක් ආකෘතියක් තුල තමයි පෙන්වන්නේ පිරිවැය ආරම්භක ශේෂය එකතු කළා කියන්නේ මිලදී ගැනීම කියන එක අඩු කළා කියන්නේ ඉවත් කිරීම කියන එක කැමති දෙකට ලියන්න ප්‍රත්‍යගන ලාභ අවසන් ශේෂය ඊට පස්සේ මාතෘකාව සමුචිත ෂය එහෙම නැත්නම් ෂය වෙන් කිරීම කියන එක
ආයත් අර විදිහම ආරම්භක ශේෂය එකතු කළා අඩු කළා. ඒ කියන්නේ වාර්ෂික ශේ එකතු වෙනවා, ඉවත් කිරීම අඩු වෙනවා, ප්‍රත්‍යාගන්නේ සඳහා ඉවත් කිරීම අඩු වෙනවා, අවසන් ශේෂය එනවා. ඊට පස්සේ පිරිවෙන් ශේවෙන් කිරීම අඩු වුණාම එන උත්තරේට අපි මෙතන නම ගන්නවා ධාරණාගය කියලා. පිරිවේ හෝ ප්‍රත්‍යාගන්නගෙන් ශේවෙන් කිරීම අඩු කළාට පස්සේ එන උත්තරේට අපි නම ගන්නවා ධාරණාගය කියලා. උපන් කරන්න සටහනංක 4 අපි පිටුභාගයක් ඉඳ තියාගත්ත ඔය ආකෘතිය ගන්න තමයි. සටහනංක 4 මේ 1 2 3 5 දෙන්නේ. කො සටහනංක 4 මෙතන නෑ නේ. 4 ඉඳ වදින්න තමයි මම මෙතන ලියු සටහනංක 4 කියලා. උගල සටහනංක 4 ඉඳ තියලා තියෙන්නේ මේ පේනවනේ. සිංහල තේරියමානෝ. නේද? සටහනංක 4. සටහනංක 4 ඉඳ තිබ්බනේ. ඉඳ තිබ්බ වෙන දෙයකට නෙමෙයි ඔන්න ඔය ආකෘතිය ගන්න. හැමෝම මේ ආකෘතිය ගන්න. නැවත කියනවා ආරම්භක ශේෂය එකතු කළා අඩු කළා ප්‍රත්‍යාගන්න ලාභ අවසන් ශේෂය. ඊට පස්සේ සමුචිත ශේ මාතෘකාව ඒකත් එහෙමයි ආරම්භක ශේෂය එකතු කළා අඩු කළා ප්‍රත්‍යාගන්න අවසන් ශේෂය. ආරම්භක ශේෂය එකතු කළා අඩු කළා ප්‍රත්‍යාගන්න ලාභ අවසන් ශේෂය. ඊට පස්සේ මාතෘකාව සමුචිත ශය එකත් ඒ විදිහටම අර උඩ එකේ විදිහම තමයි ආරම්භක ශේෂය එකතු කළා අඩු කළා ප්‍රත්‍යාගන්න අවසන් ශේෂය. ඉතින් මෙතන මේ chart එකේ මේ ලියන ඒවා ඉතින් තව සිංහලෙන් ඕන ලියන්න පුළුවන්. එකතු කිරීම වල ලියන්න පුළුවන් එකතු කිරීම කියලා නැත්නම් මිලදී ගැනීම කියලා ලියන්න පුළුවන්. මේ අඩු කිරීම ලියන්න පුළුවන් අඩු කිරීම එහෙම නැත්නම් ඉවත් කිරීම කියලා ලියන්න පුළුවන්. ඒක තමන් භාෂාව අසුරු විදිහට වචනේ පාවිච්චි කරන්න. ඒක ගැටලුවක් නැහැ. මේ වචනේට මේටුණා කියලා ලකුණු කපන්න කියන්නේ ප්‍රොෆෙසර්. හරි. සරල ආකෘතිය වාට. හරිද? හරි වැඩි වෙලා ඉන්න බෑ ඉක්මන් කරන්න ඕනේ විනාඩි 35 ගන්න තියෙන ගානක් පැය දෙකකට සාකච්ඡා කරගන්නත් බැරි වෙයි. හරි ඒ නිසා අපි දීපල ගිණුම් වල ආරම්භක ශේෂ දානවා. ඔයාට අග්ගලා මාත් එක්කම ඉන්න ඕනේ. පටගාලා යන්න ඕනේ ගානට. දීපල ගිණුමේ ගැළපිලි වලට යන්න ගැළපිලි අංක 4 පිරිවැය ගිණුම් වල ආරම්භක ශේෂ දාගන්න ශේෂ පිරික්සම දිහා ගැළපිල්ල දිහා බලාගෙන ඉඩම් ගිණුමේ ආරම්භක ශේෂය 600යි නෙමෙයි 6000යි. ගොඩනැගිලි වල බලන්න අමේ ගානේ ගොඩනැගිලි නෑනේ. රතයි කාර්යාලෝපකරණයි ලී බඩුයි තියෙන්නේ. රතයි කාර්යාලෝපකරණයි ලී බඩු. රතයි කාර්යාලෝපකරණයි ලී බඩු. දැන් මෙතන අපිට රත ගන්න බැරි වෙනවා. හේතුව ඇයි දන්නවද? මේකේ කල්බදු ක්‍රමයට මිලදී ගත්තු රතේ තියෙනවනේ. ඒතර කල්බදු ක්‍රමයට මිලදී ගත්තු රතේ පිරිවැය මෙතනින් අයින් කර ගන්න ඕනේ. තේරුණාද? කල්බදු ක්‍රමයට ගත්තු රතේ පිරිවැයත් එක්කමනේ දීලා තියෙන විශේෂය. එක දාන්න බෑනේ මෙතෙන්ට. මොකද කල්බදු ක්‍රමයට මිලදී ගත්තු රතේ පිරිවැය දාන්න ඕනේ භාවිත අයිති වත්කම් කියන සටහන් අංක 5ට තමයි ඒකේ පිරිවැය දාලා ඒක ෂෙයා කරන්න ඕනේ. සමුච්චිත ෂෙයා කරන්න වෙන්නේ. ඒකල තමයි ඒක අපිට ධාරණගේ හොයාගන්න වෙන්නේ. හරි. ඒ නිසා මේ අපිට සටහන් අංක 5ට යන්න වෙනවා භාවිත අයිති වත්කමේ පිරිවැය සටහන් කරන්න. ඒ නිසා අපිට රතවල පිරිවැය දැම්ම දාන්න බෑ. ඒක අපි කල්බදු ගැලපිල්ල කියවලා භාවිත අයිතිවත්කමේ පිරිවැය කීයද කියලා හොයාගෙන රතවල පිරිවැය දීලා තියෙන 16000න් ඒක අයින් කරලා මෙතන පිරිවැය දාගමු. ඊළඟට කාර්යාලෝපකරණ වල පිරිවැය අපිට දාගන්න පුළුවන් දැම්මම 2000යි. ඊට පස්සේ අපිට ලීබඩ උපකරණ වල පිරිවැය දීලා තියෙනවා 1000ක්. ඒකත් අපිට දාගන්න පුළුවන්.
ඊළඟ ෂේවින් කිරීම වල ආරම්භක ශේෂ එකත් අපිට දාගන්න පුළුවන්. ෂේවින් කිරීම වල ආරම්භක ශේෂ ඉඩම් ෂේව් වෙන්නේ නැහැ. හින්දා ආරම්භක ශේෂයක් නැහැ. අයි පුතාලා ඉඩම් ෂේව් වෙන්නේ නැත්තේ මොකක්ද හේතුව කියලා දීලා තියෙනවා. ඵලදායී ජීවිත කාලේ ඉඩම් වල අසීමිත බැවින් අපි ඉඩම් ෂේව් කරන්නේ නැහැ සාමාන්‍ය තත්ත්වය තුල. වෙරළත් ගංගාවක් කඳු කරේ තියෙන ඉඩම් ෂේව් කරාට ගැටලුවක් නැහැ. හරි. රතවල ආරම්භක ශේෂය තියෙනවා ෂේවින් කිරීම වල 3400 බවට පත් කරගත්ත අපි ගාන හදනකොට කාර්ලපකරණ වල 500යි ලීබඩු වල 600 බවට පත් කරගත්තා. හරි. අපි යන් ගැළපෙලි වලට දේපල පිරියත උපකරණ සරල මාර්ග ක්‍රමයට ෂේ කරනු ලැබේ. ප්‍රාර්ථන වර්ෂය සඳහා ෂේවින් කරනව මැත. අපි ගිණුම් වර්ෂයට ෂේවින් කරලා නැල්ලු. මෙම වත්කම් වල සුම්බුන් නගයක් නොමැති බව උපකල්පනය කරන්න. මේ ගානේ සුම්බුන් නගයක් දීලා නැල්ලු එක ගැළපෙල්ලකවත්. ඒක දීලා නැත්te වෙන දෙයක් ඉඳ නෙමෙයි බොරුවට ගාන සංකීර්ණ කරන්න නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ. සමාගම් ගාන හදන විදිහ කියලා දෙන්න අවශ්‍යතාවය. යනවා දේපල පිරිත උපකරණ වල පළවෙනි ගැළපෙල්ල අපිට කියනවා මේ විදිහට 2027 331 දින 2027 331 කියන්නේ කවද්ද? කවද පුතා 2027 331 කියන්නේ ගිණුම් වර්ෂයේ අවසාන දවසේ සමාගම සතු ඉඩම් රුපියල් 5000ක් ලෙස වෘත්තීය තක්සේරුකරුවෙකු විසින් ප්‍රත්‍යාගන්නය කරන ලදී. අනේ මේ රුපියල් 6000ක් විදිහට සමාගමේ තියෙන ඉඩම ගිණුම් වර්ෂයේ අවසාන දවසේ ප්‍රත්‍යාගන්නය කරලා තියෙනවා කීයයි කියලාද? ප්‍රත්‍යාගන්න වටිනාකම ඒ කියන්නේ වර්තමාන වෙළඳපොළ වටිනාකම රුපියල් 5000යි කියලා. මෙම ඉඩම ප්‍රථම වරට ප්‍රත්‍යාගන්නය කර රුපියල් 4000ක අතිරික්තයක් වාර්තා කර ඇති අතර මේ ඉඩම 2019 331 දින ප්‍රථම වරට ප්‍රත්‍යාගන්නය කළා. මීට අවුරුදු ගානකට කලින් ප්‍රත්‍යාගන්නය කරලා. ඒකෙන් තියෙනවලු ප්‍රත්‍යාගන්න ලාභයක් රුපියල් කීයකද? 4000ක බලන්න තියෙනවද කියලා. අපි එදා කතා කරන්නේ ශේෂ පිරික්සුමේ තියෙන්න ඕනේ නම් ප්‍රත්‍යාගන්න සංචිතයේ ශේෂය වශයෙන් මේ ලාභය බලන්න තියෙනවද කියලා. ශේෂ පිරික්සුමේ තියෙනවද බලන්න 4000 ප්‍රත්‍යයන් සංචිතේ 2019 මේ ඉඩම් ප්‍රත්‍යාගන්නය කරලා ලැබපු අතිරික්ත සල්ලි ටික ඒ අවුරුද්දේ හිටපු ගණකාධිකාරීවරයා ප්‍රත්‍යයන් සංචිත ලාච්චුවට දාගෙනද කියලා බලන්න. ශේෂ පිරික්සුමේ තියෙනවද කියලා ලාච්චුවේ තියෙනවා. මේ තියෙන්නේ ප්‍රත්‍යාගන්න සංචිතේ 2200යි 4 එක දිනට 4000යි. අපි එහෙනම් ඒක ශේෂ්‍ය වශයෙන් දාගෙන ඉමු ප්‍රත්‍යයන් සංචිත තීරුවට 4000යි. ප්‍රත්‍යයන් සංචිත කියන මේ ආරම්භක ශේෂ්‍ය දාගමු 4000යි. හිමිකා වෙනස් වීම ප්‍රකාශය ඇතුලේ ප්‍රත්‍යයන් සංචිතයේ ආරම්භක ශේෂ්‍ය දාගමු 4000යි. දැන් අපි ප්‍රත්‍යාගන්නයට එමු. දේපල ප්‍රත්‍යාගන්නයට ඉඩම් ප්‍රත්‍යාගන්නයක් දීලා තියෙන්නේ අපිට. ඉඩම් ප්‍රත්‍යාගන්නය කරනවා කීයකටද ප්‍රත්‍යාගන්නය කරන්නේ? ඉඩමේ ප්‍රත්‍යාගන්නගේ කීයද කියන්න ටග්ගල ගන්න බැලුව කිව්වොත් ළමයි ටිකයි. ඉතින් ප්‍රත්‍යාගන්නගේ ඉඩමේ 5000යි. එතකොට මේ ප්‍රත්‍යාගන්නගේ ගිණුමේ මොන ශේෂ්‍ය බවට පත් කර ගන්නවද අපි? අවසන් ශේෂ්‍ය වශයෙන් යොදා ගන්න ඕනේ. ඒක තමයි තියරිය නීතිය. දේපල ප්‍රත්‍යාගන්නය කරපුවාම ප්‍රත්‍යාගන්නය කරපු වගේ වර්තමාන වෙළඳපොළ මිල ඒ දේපල ගිණුමේ මොන ශේෂ්‍ය වශයෙන් අපි යොදා ගන්නවද? අවසන් ශේෂ්‍ය වශයෙන් යොදා ගන්නවා. එහෙනම් අපි අවසන් ශේෂ්‍ය වශයෙන් ප්‍රත්‍යාගන්නගේ දාමු නේද? එහෙනම් මොන ප්‍රත්‍යාගන්නගේ මං අවසාන ශේෂ්‍ය වශයෙන් යොදා ගන්නවා දේපල ගිණුමේ 5000යි. දේපල ගිණුමේ අවසාන ශේෂ්‍ය වශයෙන් ප්‍රත්‍යාගන්නගේ යොදා ගන්නවා 5000යි. හරි. ඉඩම් කියන්නේ ෂේ කරන්නේ නැති දේපලක්. ඒ නිසා ගත්ත දවස් ඉඳන් අත්පත් කරගත්ත දවස් ඉඳන් ප්‍රත්‍යාගන්නය කළ දින දක්වා ෂේ හොයලා ෂේවින් කිරීම ගිණුමින් සහ දේපල ගිණුමින් ඉවත් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඉඩම් කරන්නේ කියන්නේ ෂේ කරන්නේ නැති දේපලක්. ඒ නිසා ෂේවින් ඉඩම් ගිණුමින් ඉඩම් ගිණුම ප්‍රත්‍යාගන්නය කිරීමෙන් ඇති වූ ප්‍රත්‍යාන ලාභය හෝ අලාභය දැන් අපිට හොයා ගන්න පුළුවන්. බලමු ලාභද අලාභද කියලා. 6000ක් තිබ්බ ආරම්භක ශේෂය ඉඩම් මිලදී ගැනීමක් පිළිබඳව සඳහන් වෙන්නේ ඉවත් කිරීමක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. 5000ක් බවට පත් වුණා කියන්නේ ප්‍රත්‍යාගන්න තීරුව කෙලින් එකතු වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ යම් වටිනාකමක්. එකතු වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ මේ ප්‍රත්‍යාන ලාභ කියන තීරුව කෙලින්. අඩු වෙන්නයි ඕනේ. 6000 5000 වෙන්න නම් මොකද වෙන්න ඕනේ 1000ක්. 1000ක් මොනවා වෙන්න ඕනේ පුතා? අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ ඉඩම් ප්‍රත්‍යාගන්නෙන් තියෙන ලාභයක්ද අලාභයක්ද කියන්නේ ඔයගොල්ලෝ මට අලාභයක් තියෙන්නේ. කීයද අලාභය? 1000යි. ඉඩම් ප්‍රත්‍යාන ලාභය 1000යි. හදාගන්න. ඉඩම් ප්‍රත්‍යාන ලාභය 1000යි. නැවත කියනවා දේපල ප්‍රත්‍යාගන්නය කරපුවාම ප්‍රත්‍යාගන්නගේ අවසන් ශේෂ්‍ය වශයෙන් යොදා ගන්නවා අදාළ වත්කම් ගිණුමේ ඒක ඇතුළත් කරන අවසන් ශේෂ්‍යයට ප්‍රත්‍යාගන්නගේ
ඊට පස්සේ අපි ගිණුම තුලනය කරනවා වත්කම් ගිණුම තුලනය කරපුවාම අපිට තේරෙනවා ප්‍රත්‍යාගන්ණයෙන් ඇති වෙලා තියෙන අතිරික්තයක්ද ඌනතාවයක්ද කියන එක. ප්‍රත්‍යාගන්ණයෙන් ලාභයක්ද අලාභයක්ද කියන එක. 6000 5000 දක්වා 1000කින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රත්‍යාගන්ණයෙන් අලාභයක් ඇති වෙලා තියෙනවා. කීයද ප්‍රත්‍යාගන්ණයෙන් ඇති වෙච්ච අලාභය? 1000යි. අපි දන්නවා දීපලක් පළවෙනි පාරට ප්‍රත්‍යාගන්ණයෙන් ලාභයි නම් එදා ඉගෙන ගත්තා. පළවෙනි පාරට ප්‍රත්‍යාගන්ණයෙන් ලාභයි නම් කොහෙද මේ ප්‍රත්‍යාගන්න ලාභي ගිහින් දාන්නේ? පළවෙනි පාරට ලාභයි නම් සංචිත ලාච්ඡෝ ඩිමිකානසින් ප්‍රකාශේ ඊළඟ අවස්ථාව. දීපල පළවෙනි පාරට ප්‍රත්‍යාගන්න කළ ප්‍රත්‍යාගන්ණයෙන් අලාභයි නම් කොහෙද මේ ප්‍රත්‍යාගන්න ලාභي ගිහින් දාන්නේ? ලාභ ලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් වලට අය නහර වලටත් එක බහැලා තියෙන්නේ නේ. හරි. දීපලක් පළවෙනි පාරට ප්‍රත්‍යාගන්නේ කරලා ලාභ වෙලා කොයිද ලාභේ තියෙන්නේ මේ වෙනකොට? ප්‍රත්‍යාගන සංචිතය ඇතුලේ. හරි. ප්‍රත්‍යාගන සංචිතය ඇතුලේ. හරි. නමුත් දෙවෙනි වරට ප්‍රත්‍යාගන්නෙන් අලාභයි නම් පළවෙනි පාරට ප්‍රත්‍යාගන්නෙන් ලාභ වෙච්ච එකක් දෙවෙනි වරට අලාභයි නම් කොහොමද මේ අලාභය සටහන් කරන්නේ? අන්න අර පළවෙනි වරට ප්‍රත්‍යාගන සංචිතයේ තියෙන ලාභ සල්ලි තියෙන්නේ. ඒ සල්ලි වලින් මේ දෙවෙනි වරට ඇතිවෙච්ච ප්‍රත්‍යාගන්න ලාභයේ හැකිතාක් මොකද කරගන්නේ? අඩු කරගන්නවා, පියව ගන්නවා. පියවගෙන තවත් අලාභයි නම් ඒ අලාභය විතරක් ගිහින් දානවා වෙනත් වියදම් වලට. පැහැදිලිව අවස්ථා. හරි. එහෙනම් මේ දේපල මේ ඊටම ප්‍රත්‍යාගන්නේ කිරීම තුළින් අපිට ඇති වුණ අලාභයක් කීයකද? 1000ක අලාභයක් ඇති වුණා. ඒ ඊටම ප්‍රත්‍යාගන්න ලාභය 1000 අපිට ලාභ ප්‍රකාශය වෙනත් වියදම් වලට දාන්න බෑ. මොකද මේ ඊටම මීට අවුරුදු ගානකට කලින් කරන ලද ප්‍රත්‍යාගන්නයක ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රත්‍යාගන්න ලාභයක් ඇති වෙලා තියෙනවා සංචිතය ඇතුලේ කීයකද? 4000ක. ඉතින් අපිට සල්ලි තියෙනවා ඇති වෙන්න. අපි මේ ප්‍රත්‍යාගන්න සංචිතයෙන් මේක ආවරණය කරගමු, පියව ගමු. අපි ලියනවා මුළු විස්තීර්ණ ආදායම කියලා. මුළු විස්තීර්ණ ආදායම කියලා ලියලා අපි මේකෙන් මේ ඉඩම් ප්‍රත්‍යාගන්නෙන් ඇති වෙච්ච අලාභ 1000 පියව ගන්නවා, අඩු කර ගන්නවා. තේරුණාද? කලින් දවස් අපි කරපු කරුණා. පැහැදිලිද? දැන් ලොකු ගානත් එක්ක තමයි හදන්නේ. දැන් දරුවෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් සර් ඉතින් ප්‍රත්‍යාන සංචිත කිනු මේ ශේෂය 4000යි 10 කඩනම 3000ක ශේෂයක් ඉතුරු වෙන්නේ කියලා. ඉතින් ඉතිරි වෙච්ච ඉතින් අපිට මොකද? ඒක එහෙමම ඊළඟ අවුරුද්දට ඉස්සරහට ඒ සමාගම තුල ඉලාච්ච තිබ්බ දෙන් ඒ සල්ලි ඉතින් අපිට මොකද නේ? හරි එච්චර. ඒක ගැන හිතන්න යන්න එපා. don't worry about it. ඒක ගැන වැඩි හිතන්න එපා. හරි. මොනම දෙයක් කොනකට වඩා ඕනෙම නැහැ. හරි. right okay. අපි යනවා ඊළඟ ගැලපිල්ලට. මොන දේපල පිරිත උපකරණ ගැලපිල්ලට ඊළඟට අපි කෙලින්ම shift වෙනවා කල්බතු ගැලපිල්ලට. අපි කල්බතු ගැලපිල්ලට යනකොට මේ පොඩි ගැටලුවක් තියෙනවා මෙතන. අපි කල්බතු ගැලපිල්ලට යන්නත් ඕනේ. දේපල ෂේ කරන්නත් ඕනේ වර්ෂයට. නේද? කල්බතු ගැලපිල්ලට යන්නත් ඕනේ. දේපල වර්ෂයට ෂේ කරන්නත් ඕනේ. අපිට කල්බතු ගැලපිල්ලට යන්න වෙන්නේ මෙන්න මෙයා නිසා. කවුරු නිසාද? මෝටර රථ නිසා. මොකද මෝටර රථ ගිණුම ඇතුලේ කල්බතු දේපලේ පිරිවැයක් තියෙනවනේ. ඒ දෙන කැලි දෙකකට කඩා ගන්න ඕන නිසා අපිට කල්බතු ගැලපිල්ල කියවන්න වෙලා තියෙනවා. අපි කල්බතු ගැලපිල්ල කියවන්න කලින් කාර්යාල උපකරණ ලී බඩුයි කියන කෙනා වර්ෂයට ෂේ කරලෙමුද? එතකොට අපිට ලේසි වැඩේ. ඊට බලමු ඉස්සෙල්ලාම කාර්යාල උපකරණ ෂේ කරලෙමු වාර්ෂයට අදාළ ෂේ වියදම ගණනය කරලෙමු. මොකද මේ දේපල එකක්වත් වර්ෂයට අදාළව ෂේවින් කිරීම කරලා නැහැ කියලා ගාණි කියනවා. ගාණි කිව්වත් නැත්නම් අපි දන්නවා මොකද දේපල ෂේවින් කිරීම වල දීලා තියෙන්නේ ආරම්භක ශේෂ. ආරම්භක ශේෂ දීලා තියෙනවා කියන්නේ මේ දේපල ෂේ කරලා නැහැ තාම වර්ෂය සඳහා අපේ ගිණුම් වර්ෂය සඳහා. අපි එන ෂේ කරමු ඉස්සෙල්ලාම කාර්යාල උපකරණ ෂේ කරමු. सामान्य षे वियदमान सूत्रे දන්නව නේද? षे वियदमान सूत्रे කියන්නේ षे वियदमान सूत्रे කියන්නේ පිරිවෙන් අටපාඩම් කරලා තියෙන පිරිවෙන් සුම්මුණගේ අඩු කරලා බෙදනවා ඵලදායි ජීවිත කාලයෙන්. පිරිවෙන් කීයද කාර්යාල උපකරණ වල වෙන තියෙනවා පිරිවෙන් 2000යි සුම්මුණගයක් නෑ අඩු කරන්න. බෙදන්න ඵලදායි ජීවිත කාලේ තියෙනවා කාර්යාල උපකරණ වල කීයක් තියෙන පුතා? අටනේ බෙදන්න තියෙන්නේ. 8යි ඵලදායි ජීවිත කාලේ උත්තර එනවා 250යි. කාර්යාල උපකරණ ශ්‍රේ එනවා 250යි. ඔය දන්නවා මේකේ දිත්ත සටහන. वार्षिक षे वियदम गिणुम तपन दिसटान කියන්නේ මම කවුරුද දරුවේ? මොකද දිසටහන වාර්ෂික ෂේ වියදම गिणුම් තපන දිසටහන.
Sheviyadan ginum hara sheven kirin ginum bere Sheviyadan ginum hara sheven kirin ginum bere ginumaka gain අවශ්‍ය නැහැ Sheviyadan ginum කාර්යාල උපකරණ කියන්නේ පරිපාලන විදම පරිපාලන විදම වලට දානවා කාර්යාල උපකරණ ශ්‍රය 250යි ඒ වගේම ෂෙවෙන් කිරීම ගිනම තමයි මේ වාගේ සටහනක් හතර ආකෘතිය පල්ලෙහා තියෙන්නේ. එහෙනම් ෂෙවෙන් කිරීම වල ආරම්භ ශිෂ්‍ය 500ක් තියෙනවා. ඒකට මේ 250 වාර්ෂික ෂේ තීරුව. එහෙම නැත්නම් එකතු කිරීම තීරුව කෙලින් එකතු කර ගන්නවා 250යි. අමතක වෙයි මේක හදන්න. ෂෙවෙන් කිරීම ගිණුමට එකතු කර ගන්නවා 250යි ෂෙවෙන් කිරීම ගිණුම බැර ෂේ වියදම් ගිණුම හර වියදම් වලට යනවා පරිපාලන වියදම් වලට 250යි ප්‍රශ්න හරි දේපල පිරිත උපකරණ වල කාර්යාල උපකරණ ෂේ කරන්නේද අපි ආවේ කාර්යාල උපකරණ ෂේ කරනකොට ෂේ කරන සූත්‍රය මොකද්ද? පිරිවැයින් සුම්මුණගේ අඩු කරනවා බෙදලා ඵලදායි ජීවිත කාලය. කාර්යාල උපකරණ වල පිරිවැය කීයක් තියෙනවද? 2000යි. අඩු කරන්න සුම්මුණගේ දීලා තියෙනවද ගානේ? නෑ කිව්වා. බෙදන්න ඵලදායි ජීවිත කාලය ගානේ කීයක් දීලා තියෙන ඵලදායි ජීවිත කාලය? බලන්න පුතේ දීලා තියෙනවා ගානේ වගුවේ. ඵලදායි ජීවිත කාලය වසර කීයද? වසර 8යි. ඉන්ද 8න් බෙදුවා කී දෙන්නේ 250යි. මේ ගිණුම් ගත කරන ෂය කොහොමද ගිණුම් තබන්නේ? ෂය වියදම් ගිණුම හර ෂෙවෙන් කිරීම ගිණුම් බැර. හරිද? අවුලද? පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ ආන් එහෙම. හරි. අපි යන් එහෙනම් ටක් ගාලා ලී බඩු ෂය කරන්න. දැන් නේද? කමක් නැහැනේ. තරහ නැහැනේ. දැන් ලී බඩු ෂය කරන්න යන් අපි. උතල මිදියට. හරි. තේරුණාද? හරි. මොන අපි යන් දරුවනි ලී බඩු ෂේ කරන්න. ලී බඩු වල පිරිවැය 1000යි. අඩු කරන්න සුම්මුණගයක් ගානේ දීලා නැහැ. බෙදන්න ඵලදායි ජීවිත කාලය බලන්න ටියුට් එකේ තියෙනවා වගේ ලී බඩු වල ඵලදායි ජීවිත කාලය වසර කීයයි කියලාද? බලලා උත්තර දෙන්න මඩ. කීයද? වසර 5යි කියලා තියෙනවා. බෙදපුවාම 5න් කීය දෙන්නේ? 200යි නේද දෙන්නේ? අද එකක් ගිනුම් තබනවා අපි කොහොමද ගිනුම් තබන්නේ? කියන්නේ දිසරාන ලී බඩු ෂේ. දිසරාන කියන්නේ ලී බඩු ෂේ වියදම් ගිනුම හර ලී බඩු ෂේවෙන් කිරීම ගිනුම බැර. ගිනුම් ගා ඉන්න ලී බඩු ෂේ කියන්නේ පරිපාලන වියදමක් ලී බඩු ෂේ කියලා දානවා අපි. පරිපාලන වියදම 200යි. ෂේවෙන් කිරීම ගිනුමට එකතු වෙනවා ලී බඩු වාර්ෂික ෂේ 200යි. අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි දැවෙන ප්‍රශ්නේ තමයි මේ මෝටර රථවල ෂේ හොයා ගන්න එකනේ. ෂේ හොයා ගන්න තිබ්බ ගේමක් නැතුව. ඉස්සෙල්ලා මෝටර රථවල පිරිවැය හොයා ගන්න ඕනේ. පිරිවැය හොයා ගන්න බෑ ගානේ දුන්නට මේ මෝටර රථ ඇතුලේ තියනවලු මොනවත්කමද? භාවිත අයිතියතිවත්කම තියනවලු කල්බදුවත්කම තියනවලු. එහෙනම් අපි කල්බදුවත්කමේ පිරිවැය හොයලා යාව පැත්තකට අරගෙන අපේ ඉතිරි මෝටර රථ වෙනම ගමු නේද? කලබලයක් නෑ අපිට ඒකට. තේරුණාද මේ කරන වැඩේ? තේරුණාද අඩේ? මොනවාද ප්‍රශ්නයක් තියෙනවද කියන්න ඕනේ. පැහැදිලිද? මේක මකන්නද? හරි. ඊළඟට අපි යනවා කල්බදු ගැලපිල්ලට. මොකද හේතුව අපිට මේ කල්බදු දේපලේ පිරිවැය හොයා ගන්න ඕනලා තියෙනවා. ඒ නිසා දරුවනි කල්බදු දේපලේ පිරිවැය හොයා ගන්නකොට කල්බදු දේපලක පිරිවැයට එකතු වෙන කල්බදු දේපලක පිරිවැය හැදෙන මූලික අංග කීයක් එකතු වෙලාද කල්බදු දේපලක පිරිවැය හැදෙන්නේ? මූලික අංග 4ක් එකතු වෙලා. මොකද්ද කල්බදු දේපලක පිරිවැයට එකතු වෙන මූලික අංග 4 කියන්න බෑන් කියලා දුන්නා. කල්බදු දේපලක පිරිවැයට ගැනෙන මූලික අංග 4 කියන්න. 1 මූලික ගෙවීම, 2 කල්බදු ණය වගකීම, 3 අනිකුත් ඍජු වියදම්, 4 කල්බදු කොන්දේසි වලට අනුව කල්බදු අවසානයේදී කල්බදු ගැනුම් කරුට දැරීමට සිදුවේ ඇස්තමින්දුගත වියදම් යන 4 එකතුව කල්බදු දේපලක පිරිවැය වේ. ලස්සනට කියලා දීලා තියෙනවා, ගණන් හදලා තියෙනවා. ඒවා කරලා ආවේ වෙන දෙයකට නෙමෙයි, මෙන්න මෙතෙන්ට ඕන වෙන නිසා. පැහැදිලිද? හරි. අපි යන් කල්බදු ගැලපිල්ලට. හරිද? මතකයි නේද? ඔව් මතකයි කියලා පේනවා හිනාවල් වලින්. හරි යා කල්බදු ගැලපිල්ලට. කියවමුනේ. සටහන් අංක 6. සමාගමක් සතු රුපියල් 9000
450ක මෝටර රථ 2026 9450 මෝටර රථේ වටිනාකම. ලොකු වටිනාකමක් තියෙන මෝටර රථයක් 9450යි. මෝටර රථයක් 2026 එක දින කලබදු ක්‍රමයේ යටතේ අත්පත් කරගෙන ඇත. මෙම මෝටර රථයේ භාණ්ඩ බෙදාරීම සඳහා භාවිතා කෙරේ. මේක භාණ්ඩ බෙදාරීම වැඩවලට පාවිච්චි කරන්නේ. කලබදු කාලයේ වර්ෂ 4කි. 2027 3:31 දිනේ නව සංවර්ෂයේ අවසානයේ ගෙවල ඉවරයි. රුපියල් 3750ක වාර්ෂික කල්බදු වාරිකය. කල්බදු ණයහිමි කිරීමට අර කර ඇත. පුතා ඉරක් ගන්න. කල්බදු ණයහිමි කිරීමට අර කර ඇත. වාරිකය කියන වචනේ කල්බදු ණයහිමි කිරීමට අර කර ඇත කියන වචනේ. ප්‍රවර්තන වර්ෂයේ කල්බදු පොලිය ගිණුම් ගත කර නොමැති අතර ප්‍රවර්තන වර්ෂය ඉදිරි වර්ෂ සඳහා කල්බදු පොලිය පහත පරිදි වේ කියලා අපේ ගිණුම් වර්ෂයටයි ලබන අවුරුද්දට ඊට පස්සේ අවුරුද්දටයි කල්බදු පොලිය දීලා තියෙනවා. මේ ගානේ කල්බදු දේපලේ පිරිවැය කීයද? මේ ගානේ කල්බදු දේපලේ පිරිවැය කීයද? මෝටර රථයේ දේපල කීයද කල්බදු ක්‍රමයට ගත්තේ? මූලික ගෙවීමක් ගැන ගානේ කියනවද? කොහෙවත් නැහැ. ඍජු වේදන් ගැන කියනවද? නැහැ. කල්බදු කොන්දේසි වලට අනුව කල්බද්ද අවසානයේ දරිය යුතු වේදන් ගැන කියනවද? නැහැ. ඒ කියන්නේ මේ ගානේ මේ දේපල මිලදී අරන් තියෙන 100%ක් මොනවා කරලාද? ලීස් කරලා ණය වෙලා තමයි අරන් තියෙන්නේ. එනම් මේ කල්බදු දේපලේ පිරිවැය කීයද ගානේ කියන විදිහට 9450යි. 9450යි. දැන් අපිට පුළුවන් නේද දැන් කල්බදු දේපලේ පිරිවැය අපි හොයාගත්තනේ 9450. ඒක අපිට දාන්න පුළුවන් සටහන් අංක 5 යටතේ කල්බදු දේපලේ පිරිවැය 9450. කල්බදු දේපලේ පිරිවැය 9450 සටහන් අංක 5 යටතේ අපිට දාන්න පුළුවන්. දැන් අපිට නැවත ආපස්සට එන්න පුළුවන් දේපල පිරිතප ගන්න ගැළපිල්ලට. දැන් අපිට නැවත ආපස්සට එන්න පුළුවන් දේපල පිරිතප ගන්න ගැළපිල්ලට. ඇවිල්ලා දේපල පිරිතප ගන්න ගැළපිල්ලේ ඔන්න මෝටර රථවල ආරම්භක ශිෂ්‍ය ගන්න පුළුවන් දැන්. දේපල පිරිතප ගන්න chart එකට ගියපුවම මෝටර රථවල ශේෂය කීයක්ද තියෙන පිරිවැය? 16000ක් තියෙනව නේද? ඒ 16000 කියන්නේ මෙන්න මේ කල්බදු දේපලත් එක්ක කියලා නේද ගානේ කිව්වේ? දැන් අපිට මේ කල්බදු දේපල මොනවා කරන්න පුළුවන්ද මේකෙන්? ඉවත් කරලා අපිට ඔන්න ඇත්ත මෝටර රථ ප්‍රමාණය හොයාගන්න පුළුවන්. බලන්න අපිට කොච්චරක් ඇත්තටම කල්බදු නොවන මෝටර රථ අපි ගාව තියෙනවද? 10000න් අඩු වෙනවා කීයද? 9450. 6550. එහෙනම් ඔන්න අපි සාමාන්‍ය මෝටර රථවල ආරම්භක ශේෂය දාගන්නවා 6550යි. ඉතින් එහෙනම් අපි සාමාන්‍ය පරිදි මේ දේපලත් ඡය කරනවා පිරිවැයෙන් සුම්බුණගේ අඩු කරලා සුම්බුණගයක් නැහැ බෙදනවා ඵලදායි ජීවිත කාලේ නැවත කල්බදු ගැළපිල්ල හරහා ඇවිල්ලා අපි ආයෙත් අපේ සාමාන්‍ය දේපල පිරිතප ගන්න ගැළපිල්ලටයි ආවෙලාමයි නැවත අපි කල්බදු ගැළපිල්ලෙන් එළියට ආවා. බලන්න මෝටර රථ ඵලදායි ජීවිත කාලේ කීයද කියලා වසර 5යි නේද? වසර 5යි. එහෙනම් බෙදනවා 5න්. බලන්න මෝටර රථ ඡය කීයක් වෙනවද කියලා? 1310ක් එනව නේද? 1310යි. ඉතින් ගිණුම් තබමු. ඡය වියදම් ගිණුම හර ඡය වෙන් කිරීම ගිණුම බැර. රථ ඡය එන්නේ මොන වියදම් යටතේද දරුවනි? බෙදාහැරීමේ වියදම් යටතේ. බෙදාහැරීම වියදම් වල ආරම්භ විශේෂය දාන්න ඉඩ තියලා රථ ඡය කියලා අපි දාමු 1310යි. රථ ඡය වෙන් කිරීම ගිණුමට එකතු වෙනවා 1310යි. වාර්ෂික ඡය වියදම රථ ඡය වෙන් කිරීම ගිණුමට එකතු වෙනවා 1310යි. ඡය වියදම් ගිණුම හර බෙදාහැරීම වියදම් වලට ඡය වෙන් කිරීම ගිණුම බැර 1310යි. අර දිත්ත සටහනම ප්‍රකාශ වලින් ගන්න විදිය. හරි. එහෙනම් කල්බදු දේපල සම්බන්ධයෙන් කතා කරන්නයි තියෙන්නේ. සාමාන්‍ය දේපල පිරිත උපකරණ වලට දාලා ගැළපිලි සියල්ල අවසానයි. යනු සටහන් අංක 4 දරුවෙට පුළුවන් බැලන්ස් කරන්න. අපි ටක් ගහලා සටහන් අංක 4 බැලන්ස් කරමු. අඩපඩ ගාලා බැලන්ස් කරන්න පහලට කාරල උපකරණ ගිණුමේ පිරිවැය 2000යි. ලී බඩු වල පිරිවැය 1000යි.
ෂේවෙන් කිරීම ගත්තාම 0.1 7 3000 4000 710යි 750යි 800යි. අපි පුතේ හරහාට එකතු ගමු. 14550යි බලන්න පුතා 4710 ධන 750 ධන 800 6208යි ෂේවින් කිරීම වල ශේෂය. කවුරුහරිකින් ඩබල් චෙක් කරගන්න. 8290ක් එනවා දීපල පිරිතපකාරණ වල ධාරණාගේ. 8290ක් එනවා දීපල පිරිතපකාරණ වල ධාරණාගේ. 8290ක් එනවා දීපල පිරිතපකාරණ වල ධාරණාගේ. අටදාස් 290 දීපල පිරිතපකාරණ ධාරණාගේ. මෙතන හරහාට එකතුව දැම්මත් එක නැතත් එකයි. ගැටලුවක් නැහැ. ඒක ලකුණුත් නැහැ විභාගේ. try කරන්න යන්නත් එපා වෙලා වෙනවා විතර. හරි අපි යන් දැන් කල්පතු ගැලපෙලට අපි යන්. දැන් කල්පතු ගැලපෙලට යන්. පළවෙනිම දේ තමයි කල්පතු ගැලපෙලට ගියන් පස්සේ ඔයගොල්ලෝ කල්පතු ගැලපෙල්ල එකපාරටම කරන්න යන්න එපා. කල්පතු ගැලපෙල්ලේ කොටස් දෙකක් තියෙනවා අඳුන ගන්න. එකක් සටහන් අංක 5 භාවිත ඇති වත්කමේ පිරිවේ හඳුනා ගැනීම, ෂේ කිරීම සහ ධාරණගේ ගණනය කිරීම කියන කොටස ඉස්සෙල්ලා ඒක කරලා ඉන්න. ඊට පස්සේ කල්පතු ණය වගකීමයි පොලිය ගිණුම්ගත කරන්න යන්න. මේ දෙන්නම එකට කරන්න යන්න එපා. ඒතකොට පැටලෙනවා අඩි භාගයේදී. එහෙනම් අපි කල්පත් දේපලේ පිරිවේ හඳුනාගත්තනේ ගැලපෙල්ල කියවලා ඉස්සෙල්ලා. කීයද කල්පත් දේපලේ පිරිවේ 9450යි. එහෙනම් මේ කල්පත් දේපල අපි ෂේ කරමු. කල්පත් දේපලක් ෂේ කරනකොට විශේෂ දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න ඕනේ. අපි කතා කරලා තියෙනවා. කල්පත් දේපලක් උනත් ෂේ කරන්නේ කල්පත් දේපලක් උනත් ෂේ කරන්නේ පිරිවෙන් සුම්මුණගේ අඩු කරලා ඵලදායී ජීවිත කාලයට තමයි. හැබැයි එහෙම ෂේ කරන්නේ කල්බදු දේපලේ භාවිත ඇති වත්කමේ අයිතිය කල්බදු කාලය අවසානයේ කල්බදු ගැනුම් කරුටේ කියන්නේ අපේ සමාගමට හිමි වෙනවා නම් පමණයි. යම් කල්බදු දේපලක නිත්‍ය අනුකූල අයිතිය කල්බදු කිවිසුම ඉවර වෙනකොට කල්බදු කාලය ඉවර වෙනකොට කල්බදු ගැනුම් කරුට නෙමෙයි. ඒ කියන්නේ අපේ සමාගමට නෙමෙයි නැවත කල්බදු සමාගමටම හිමි වෙනවා නම් එවැනි කල්බදු දේපලක් ෂේ කරනකොට ෂේ කරන්නේ පිරිවෙන් සුම්මුණගේ අඩු කරලා බෙදීමට යොදාගන්නේ ඵලදායී ජීවිත කාලයේද නැහැ. කල්බදු කාලයේද නැහැ. ඵලදායී ජීවිත කාලය හෝ කල්බදු කාලය යන අගයන් දෙකෙන් අඩු වගේ තමයි අපි යොදාගන්නේ. හොඳටම තියාගන්න. මේ දේපල සම්බන්ධයෙන් අයිති හොමාරු කිරීමක් ගැන කියන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය කල්බද්දක් වශයෙන් හිතලා ඵලදායී ජීවිත කාලයට ෂේ කරනවා. හරි? එහෙනම් මේ දේපලේ ඵලදායී ජීවිත කාලය මේක මෝටර රථයක්. ඊට කිව්වා අපිට මෝටර රථවල සාමාන්‍ය මේ ව්‍යාපාරයේ ඵලදායී ජීවිත කාලය වසර කීයයි කියලාද? සාමාන්‍ය මෝටර රථවල ඵලදායී ජීවිත කාලය වසර කීයයි කියලා දිහත වගුවේ කිව්වේ 5යි කියලා. ඒ අනුව අපි මේ කල්බදු දේපල ෂේ කරනවා 5න් බෙදලා. කල්බදු දේපලේ පිරිවැය 9450යි. 9450යි පිරිවැය ෂේ ඕකේ ෂේද කල්බදු දේපල වල බෙදනවා 5න්. කල්බදු රථේ ෂේ එනවා කීයද? බලන්න පුතා ෂේ බෙදලා අපි 9450 බෙදනවා 5න් 1890ක් එනවා කල්බදු දේපලේ ෂය. මේකත් අර විදියම තමයි ෂේ වියදම් ගිණුම හර ෂේවෙන් කිරින් ගිණුම බැර ෂේවෙන් කිරින් ගිණුම බැර කියලා 아무තු තැනක් නැහැ. සටහන් අංක 5 තමයි යා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ කල්බදු දේපල වෙනුවෙන්. අනේ දැන් අපි බැර කරනවා 1890 අඩු කරනවා පිරිවෙන් ෂේවෙන් කිරීම වශයෙන් 1890. ඒ අනුව කල්බදු රථයක් මේක මෝටර රථයක් බෙදාරින් කට සඳහා යොදා ගන්න කල්බදු රථයක්. එහෙනම් බෙදාරින් විදමට දානවා කල්බදු රථ ෂේ. එහෙම නැත්නම් භාවිත අයිතිය ඇති රථ ෂේ. භාවිත අයිතිය ඇති
රත ෂ කියලා අපි සටහන් කරනවා 1890යි. 1890යි. ඒ තමයි කල්බදු දේපලේ පිරිවැය සටහන් කිරීම, සාක්ෂය සටහන් කිරීම. ඊළඟට අපි යනවා කල්බදු දේපල සම්බන්ධව ණය සහ පොලී ගිණුම්ගත කිරීම කියන කොටසට. කල්බදු දේපල සම්බන්ධයෙන් ණය සහ පොලී ගිණුම්ගත කිරීමට ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒ ලේසි ක්‍රමයෙන් මේ ගාන හදලා ඉවර කරමු. ඒ ලේසි ක්‍රමය තමයි මොකක් සූත්‍රය? වාරිකය සමානයි කියනවායි පොලිය ධන ණය කොටස. අපිට අපේ අවුරුද්දයි තව අවුරුද්දකයි ඕන වෙනවා වාරික. අපේ ගිණුම් හදන අවුරුද්ද තමයි 2026 27. ඊළඟ අවුරුද්ද 2027 28. ඒ වගේම මුළු ණය ඕන වෙනවා අපිට. ලබන අවුරුද්ද ගෙවන ගාන ජංගම වගකීම් වලට, ඊට පස්සේ අවුරුදු ගානකදී ගෙවන ටික ජංගම නොවන වගකීම් වලට. මේ අවුරුද්දේ පොලිය මොන වියදම් වලට දරුවනි? මූල්‍ය වියදම් වලට. තමයි ලේසිම ක්‍රමය මේක හදා ගන්න තියෙන. කෙටි ක්‍රම. හරි. කෙටි ක්‍රමයක් කියලා දෙන්න බැනේ. හරි. ඒ අනුව කල්බදු මුළු ණය වගකීම අපි මුලින්ම අඳුනගත්තා 9450යි කියලා. කල්බදු ණය වගකීම 9450යි. ඒක එහෙම උනේ කොහමද? ශේෂ පරික්ෂුමේ තියෙනවා කල්බදු ණය මිගිනුම කියලා එකක් 5700ක බලන්න නැද්ද කියලා. මේ 5700 තියෙන්නේ කල්බදු වාරිකයේ ගෙවීම අඩු වුණාට පස්සෙලු. ඒ කියන්නේ කල්බදු වාරිකය අඩු වෙලා තමයි 5700 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් තිබ්බ මුළු ණය බලන්න නම් ඒ අඩු වෙච්ච වාරිකය ආපහු මොනවා කරලා බලන්නවද? එකතු කරලා බලන්න ඕනේ. එතකොට අපිට කල්බදු ණය වගකීම එනවා. අඩු වෙලා තිබිලා තියෙන වාරිකය 3750ක්. ඒ දෙන්න එකතු කරලා තමයි මම මේ කල්බදු ණය වගකීම හදාගත්තේ. නැවත කියනවා ශේෂ පරික්ෂුමේ තියෙනවා කල්බදු ණය හිමියෝ කියලා 5700ක්. ඒ 5700 ශේෂ පරික්ෂුමේ තියෙන්නේ පළවෙනි වාරිකයේ ගෙවුවට පස්සේ ඒක අඩු වෙලාලු. ගැළපෙille තමයි එහෙම කිව්වේ. යන ওই වාරිකයේ අඩු වෙච්ච එක ආපහු එකතු කරපුවාම ඔය තියෙන ශේෂයට අපිට ගත්ත මුළු ණය වගකීම හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් තව විදිහකට හොයාගන්න පුළුවන්. වාහනේ වටිනාකමෙන් අපිට හොයාගන්නත් පුළුවන් මුළු කල්බදු ණය වගකීම. මොකද මේ වාහනේ මිලදී ගන්න අතින් සල්ලි දීලා නැති නිසා වාහනේ පිරිවැයයි කල්බදු ණය වගකීමයි දෙකම එකිනෙකට සමාන වුණා මේ ගානේ. වාර්ෂික කල්බදු වාරිකයක් තියෙනවා 3750යි කියලා ගානේ දීලා තියෙන්නේ. මම නෙමෙයි කියන්නේ. 3750යි වාරික දෙක දාගමු. 3750යි. ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ පොලිය දෙනවා අපිට ගානේ 2026 27 වර්ෂයේ පොලිය ගැළපිල්ල දීලා තියෙනවා කීයද? 900යි කියලා. ඊළඟට 2027 28 අවුරුද්දේ පොලිය ගානේ ගැළපිල්ල දීලා තියෙනවා ලබන අවුරුද්දේ කීය කියලාද? 600යි කියලා. ඊට පස්සේ අවුරුද්ද වල පොලියත් අපිට දීලා තියෙනවා. වැඩක් නෑ. ගාන හදන්න අපිට අවශ්‍යතාවයක් නෑ. ඒ තොරතුරු අපිට ගාන හදන්න අවශ්‍යතාවයක් නෑ. අපි අඩු කරමු වාරිකයේ 3750න් 900ක්. එතකොට අපිට පුළුවන් පළවෙනි අවුරුද්දේ කල්බදු ණය ගෙවෙන ප්‍රමාණය හොයාගන්න 2850ක් ගෙවෙනවා. ඊළඟ දෙවන අවුරුද්දේ 3750න් අපි අඩු කරමු 600ක්. 3150ක ජංගම වගකීමකට කල්බදු ණය වගකීමක් ගෙවෙනවා. ජංගම නොවන කොටස හොයාගන්න පුළුවන්. මුළු කල්බදු ණය වගකීම තියෙනවා අපිට 9450ක්. ඒ 9450න් පළවෙනි අවුරුද්දේ ගෙවෙන ණය කොටස් දෙක එකක් 2850 සහ 3150 කියන වටිනාකම් දෙක අඩු කරපුවාම 3450ක් එනවා කල්බදු ණය ජංගම නොවන කොටස. අනිවාර්යෙන් මේ තුන් දෙනාගේ එකතුව 9450ට බැලන්ස් වෙන්න ඕනේ. ඉතින් අපි සටහන් කරමු. මූල්‍ය වියදම් වලට දානවා කල්බදු පොලී කියලා. කල්බදු පොලී කියලා මූල්‍ය වියදම් වලට දානවා 900යි. ජංගම වගකීම් වලට දානවා කල්බදු ණය හිමියෝ කියලා මුහුණතට 3150යි. ජංගම නොවන වගකීම් වලට දානවා මුහුණතට කල්බදු ණය හිමියෝ කියලා 3450යි.
ජංගම නොවන වක්කීම් වල දානවා මූණතට කල්පතුන අහිමියෝ කියලා 3450යි. ඊළඟට අපි යනවා වක්කීම් සාතික මත භාණ්ඩ බෙදා හැරීම. හතෙනි ගැළපෙල්ල. සමාගම විසින් වර්ෂක වක්කීම් සාතිකයක් මත භාණ්ඩ විකුණනු ලබයි. 2027 3.31 දිනට 3500ක් ප්‍රතිපාදනය කළ යුතුයි විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කර ඇත. අපිට වක්කීම් සාතික ප්‍රතිපාදන කිරීමක් ඕන වෙනවා. අපි මේ ගාන මීට කලින් හදලා තියෙනවා. ගැළපෙළ ඉගෙන ගන්නකොට වක්කීම් සාතික ප්‍රතිපාදන 4:1ට ශේෂය ඉදිරියට ගෙන ගියා යම් ප්‍රතිපාදනයක් කරලා තියෙනවා. ගිණුම් වර්ෂය ආරම්භක දවසේ කැඩලා බිඳලා උස්සන්ගෙනේව හදලා දෙන්න සල්ලි වෙන් කරලා තියෙනවා. ඒවා හදලා දෙනවට අපි එකෙන් තමයි සල්ලි ගන්නෙ වෙන් කරලා තියෙන සල්ලි වලින්. ඒකට අපි කියන අලුත් වැඩියා වියදම්. ඊට පස්සේ අලුත් වැඩියා වියදම් දරුවට පස්සේ 3.31 වර්ෂය අවසාන වෙනකොටත් යම් ප්‍රමාණයක් වෙන් කරලා තියන්න ඕනේ. ලබන අවුරුද්දේ ප්‍රයෝජනෙට ගන්න කැඩලා බෙදලා උස්සන්ගෙන ඒවා හදලා දෙන්න සල්ලි වෙන් කරලා තියාගන්න වෙනවා. වක්කීම් සාතික ප්‍රතිපාදන 4:1ට ශේෂය ඉදිරියට ගෙන ගියා. 3.31ට ශේෂය 15ට ගෙන ගියා ඉදිරියට ගෙන ගියා. අලුත් වැඩියා වියදමක් දරලා තියෙනවා නම් ඒ අලුත් වැඩියා වියදම වෙන් කරපු සල්ලි වලින් තමයි කපා ගන්න ඕනේ. යනුව ශේෂ බිරික්සුමේ තියෙනවා 2026 4:1 දිනට වක්කීම් සාතික ප්‍රතිපාදන කියලා බැර ශේෂයක් 3000ක. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ අවුරුද්ද පටන් ගන්නකොට හෙඩලා බිඳලා උස්සන්ගෙන ඒවා හදලා දෙන්න සල්ලි කීයක් වෙන් කරගෙන තියෙනවද ඒගොල්ලන්ගේ ප්‍රතිපාදන වල කියලා ආචාර්ය වෙන් කරගන්නවද 3000ක් වෙන් කරලා තියෙනවා. වර්ෂය තුලදී අපි වොරන්ටි කාඩ්ස් වලට විකුණන බඩු වලට හෙඩලා බිඳලා උස්සන් ආවොත් ඒවා හදලා දෙන්න හරි අලුතින් භාණ්ඩයක් දෙන්න හරි යන වියදම් දරා ගන්න අපි ඒ වියදම් වලට සල්ලි ගන්නේ කොහෙන්ද මේ වෙන් කරලා තියෙන ප්‍රමාණයෙන් මතක තියාගන්න. එහෙම අලුත් වැඩියා වියදමක් දරුවා කියලා ගැළපෙille කියන්නේ නැහැ. ඒ අලුත් වැඩියා වියදම් බිඳුවයි එහෙම එකක් නැහැ දරලා. මේ ගැළපෙලි කරා දා කරේ එකයි මේ ගැළපෙලි. ගානේ කියනවා 2027 3.31 දිනට 27 3.31 කියන්නේ ගිණුම් වර්ෂයේ අවසාන දිනට ප්‍රතිපාදනය කරන්නලු වක්කීම් සාතික සඳහා 3500 ප්‍රතිපාදනය කළ යුතුයි විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කර ඇත. 3500 මේ අවුරුද්ද අවසානයේ ප්‍රතිපාදනය කරලා දෙන්න කියලා ඇස්තමේන්තු කරලා තියෙන විශ්වසනීය ලෙස. එක වගකීමක් ජංගම වගකීම් වලට අපි හඳුන ගන්නවා වගකීම් සහතික ප්‍රතිපාදන මූණතම අපිට ලියන්න පුළුවන් වගකීම් සහතික ප්‍රතිපාදන කියලා ජංගම වගකීම් වල මූණත අපි ලියනවා කීයද 3500යි. ඔන්න ප්‍රතිපාදනය 3500යි. වගකීම් සහතික මත ප්‍රතිපාදනය 3500යි. ජංග වක්කීම් වල හඳුන ගන්නවා වක්කීම් සහතික මත ප්‍රතිපාදනය 3500යි. ජංග වක්කීම් වල මූණත හඳුනාගත්තා. ඊට පස්සේ අපි වක්කීම් සහතික මත ප්‍රතිපාදන ගිණුම් බැලන්ස් කරනවා වැඩි පැත්තෙන්. මේ පැත්ත වැඩි හර පැත්ත බැලන්ස් කරලා වෙනස ලාභ ගිණුමට මාරු කරනවා. ඔන්න ප්‍රවර්තන වර්ෂයේ වගකීම් සහතික මත ප්‍රතිපාදන නිසා ඇතිවන වියදම 500යි. වක්කීම් සහතික මත ප්‍රතිපාදන වියදම් අපි ගිහින් ඇතුළත් කරන්නේ බෙදා හැරීම් වියදම් යටතේ වගකීම් සහතික ප්‍රතිපාදන කියලා දානවා බෙදා හැරීම් වියදම් වලට කීයද දාන්නේ 500ක් අපි දානවා. වගකීම් සහතික ප්‍රතිපාදන කියලා බෙදා හැරීම් වියදම් වලට අපි 500ක් ඇතුළත් කරනවා. හරිද පුතාලා? හරිද? නෝ කරලා තියෙන්නේ අපි. අපි යනවා ඊළඟ ගැළපෙල්ලට 8 වෙනි ගැළපෙල්ල ඉක්මනට යන්නත් අපිට ගැළපෙල්ල ටික කරගන්න වෙලාව මදි වෙනවා. සේවක අර්ථ සාධක ආරමුදල සඳහා EPF සඳහා සේවක සහ සේවය දායකයන් පිළිවෙලින් 15% සහ 10% වේ. සේවා නියුක්ති භාර ආරමුදල සඳහා සේවය දායකයේ 3%කි. ETF එකට 3%ලු.
වර්ෂය සඳහා මෙම අරමුදල් දෙක වෙනුවෙන් සේව්‍ය දායකයන් මෙතෙක් වෙන් කිරීමක් හෝ මෙම අරමුදල් දෙක වෙනුවෙන් මුදල් ගෙවීමක්ද වර්ෂය තුළ සිදු කරනු මැත. මේකේ සේවකයාගේ දායකය නෙමෙයි මේ කියන්නේ. සේව්‍ය දායකය මේ අරමුදල් දෙකට ගිණුම් ගත කරලා නැහැ කියන්නේ. සේව්‍ය දායකය කියන්නේ කවුරු දායක වෙන ප්‍රමාණය DPF එකටයි ETF එකටයි ආයතනයේ ව්‍යාපාරයේ දායක වෙන ප්‍රමාණය. ඒක එක පැත්තකින් ව්‍යාපාරයට වියදමක් අනිත් පැත්තේ ව්‍යාපාරයට වගකීමක්. ඒ නිසා දිත්ත සටහනත් අපිට කියාගෙන යන්න පුළුවන්. ETF වියදම් ගිණුම හර ගෙවී යුතු ETF බැර. අනිත් දිසටහන EPF එකට EPF වියදම් ගිණුම හර ගෙවී යුතු EPF බැර. නම විතරයි වෙනස් වෙන්නේ. එකම බලපෑම ව්‍යාපාරයට ඇතිවන්නේ. එක පැත්තකින් වියදමක් අනිත් පැත්තෙන් වගකීමක්. වැඩේ තියෙන්නේ මේ ගණනය කරගන්න එපේ. අපි ඒක අද මෙන්න මේ විදිහට highlight කරගන්න ගැළපිල්ලේ සේව්‍ය දායකයන් ගිණුම්ගත කරනව නැත කියන කරුණ. සේව්‍ය දායකයන් සේව්‍ය ආයතනයේ දායක. EPF වලට සම්බන්ධ ප්‍රධාන පාර්ශව දෙකයි. එක්කෙනෙක් සේවකයා අනිත් එක්කෙනා සේව්‍යයා. ETF වලට සම්බන්ධ ප්‍රධාන පාර්ශව එකයි. ඒ සේව්‍යයා ආයතනයේ විතරයි. මෙයා ආයතනයේ සේවකයාගේ දල වැටුපෙන් 3%ක් දායක වෙනවා. මෙයත් සේවකයාගේ දල වැටුපෙන් 15%ක් දායක වෙනවා. ඒ වගේම සේවකයාත් දල වැටුපෙන් 10%ක් දායක වෙනවා. ඉතින් මේක එක පැත්තකින් ආයතනයේ වියදමක් අනිත් පැත්තෙන් වගකීමක්. ඒ නිසා EPF වියදම් ගිණුමට හර වෙනවා. ගෙවිය යුතු EPF ගිණුමට බැර වෙනවා. ETF එකත් එහෙමයි. ETF වියදම් ගිණුමට හර වෙනවා. ගෙවිය යුතු ETF ගිණුමට බැර වෙනවා. ඔබ තමයි මේ දායකයන් ගිණුම්ගත වෙන්නේ. සේවකයාගේ දායකය වැටුප් ගිණුමට හර වෙනවා. ගෙවිය යුතු EPF ගිණුමට බැර වෙනවා. නමුත් සේවකයාගේ දායකය මේ වෙනකොටත් දැනටමත් ඒගොල්ලෝ ගිණුම් තබලා කියන නිසා මම ඒ සම්බන්ධයෙන් සටහන් තබන්න යන්නේ නැහැ. අපි යමු ශේෂ පිරික්සුමට ආරම්භක ශේෂ ගන්න. ශේෂ පිරික්සුමේ තියෙනවා දල වැටුප දීලා වේතන කියලා නිකම්ම දීලා තියෙන දල වැටුප රුපියල් 2000යි. නම් මේ දල කියන වචනේ දැන් මම මකන්නම් කොල්ල ලියාගෙන නැති මේ වෙනකොටත් මකන්නම් මැකුවා. දල 2000යි දල වැටුප 2000ට 15ක් කියලා කියන්නේ 300යි. මෙතන 2000ට 3ක් කියලා කියන්නේ 60යි. ඉතින් මේවා ගිණුම් තබන්න ඕනේ. ගිණුම් තබන්න කලින් ශේෂ පිරික්සුමෙන් ගමු ආරම්භක ශේෂ. ශේෂ පිරික්සුමේ තියෙනවා ආරම්භක ශේෂ ගෙවී යුතු සේවක අර්ථසාධක අරමුදල නැත්නම් EPF එකේ ආරම්භක ශේෂය තියෙනවා බැර පැත්තේ 200ක් තියෙනවා. ශේෂය ඉදිරියට ගෙන ගියා EPF එකේ බැර පැත්තේ 200ක් තියෙනවා. හරි? ඒක තිබ්බු දෙයින් ඔන්න අපි දැන් ගිණුම් තබන්නයි යන්නේ දිස්සටහන් තබන්න යන්නේ. මොකක්ද දිස්සටහන කියන්න බලන්න. EPF වියදම් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. ETF වියදම් ගිණුම හර ගෙවිය යුතු ETF ගිණුම බැර. ඕන් ඔය විදිහට අපිට ගිණුම් තබන්න පුළුවන්. EPF වියදම් ගිණුම හර 300යි ගෙවිය යුතු EPF ගිණුම බැර 300යි. ETF එක අපිට ගිණුම් තබන්න පුළුවන්. ETF වියදම් ගිණුම හර 300යි ගෙවිය යුතු ETF ගිණුම බැර 300යි. ඉස්සල්ලාම මේ වියදම් ගිණුම් දෙක ගිහින් දාමු. EPF වියදම් කියන්නේ පරිපාලන වියදම. පරිපාලන වියදම් වල දාන EPF කියලා 300යි. ETF කියන්නේ පරිපාලන වියදම. පරිපාලන වියදම් වල දාන ETF කියලා 60යි. ඊට අමතරව ETF 60යි. ගෙවිය යුතු ETF එක 60යි. ගෙවිය යුතු EPF එක බලන්න ගෙවිය යුතු EPF ගිණුම බැලන්ස් කරගෙන යනකොට අපිට එනවා 500ක් එනවා. ඉතින් ගෙවිය යුතු ඒවා යන්නේ ජංගම වගකීම් වලට මූල දත්ත ප්‍රකාශයේ. ඉතින් අපි මුහුණත දාන්නේ නැතුව සටහනක 9ට දාමු. ගෙවිය යුතු EPF ගෙවිය යුතු EPF 500යි සටහනක 9ට දාමු. ගෙවිය යුතු ETF 60යි. අන්න ඒ ආකාරයෙන් අපිට EPF TF ගැලපිලි ඉවර කරන්න පුළුවන්. බය වෙන්න එපා. ලස්සනට වෙන් කරලා ගන්න විභාගෙදී. එතකොට ඔයාලට මේ ගැලපිල්ල කරන්න පුළුවන්. බොරුවට බය වෙන්න ගියොත් එකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ ගැලපිලි.
බය වුණොත් එකක්වත් කරගන්න බෑ ගැලපිලි. හරි. මම ක්ලීන් කරනවා EPF ETF ගැලපිල්ල වෙලාමදි අපිට. අපි යනවා ඊළඟට. හයවෙනි ගැලපිල්ල නෙමෙයි අටවෙනි ගැලපිල්ල අපි කරේ නවවෙනි ගැලපිල්ල ආදායම් බදු. එන්න අපි ආදායම් බදු වලට ඉක්මනට එමු. ආදායම් බදු සඳහා අපි ශේෂ පරික්ෂමේ තියෙන ආදායම් බදු ගිණුම් ටික ගහගමු. ශේෂ පරික්ෂමේ තියෙන ප්‍රධාන ආදායම් බදු ගිණුම් කීපයක් බලමු. ගෙවූ ආදායම් බදු 2026 27 කියන ප්‍රවර්තන වර්ෂය. අන්තික ආදායම් බදු වෙන් කිරීම ආදායම් බදු වෙන් කිරීම වෙන් කිරීම 2026 25 26 ඒ කියන්නේ පෙර වර්ෂයට වෙන් කරපු බද්ද ගිය අවුරුද්දට ගෙවන්න තිබ්බ බද්දට තමයි වෙන් කිරීම කියලා කියන්නේ. ශේෂ පරීක්ෂණයේ තියෙනවා ආදායම් බදු ගෙවීම 2026 27 වර්ෂයට 1600ක ආරශේෂයක් ශේෂය ඉදිරියට ගෙන ගියා 1600යි හරශේෂයක්. ඒ වගේම ශේෂ පරීක්ෂණයේ තියෙනවා පල්ලෙහාම 2026 4 1 දිනට ආදායම් බදු වෙන් කිරීම 400ක බැර ශේෂයක් 4 1ට ශේෂය ඉදිරියට ගෙන ගියා බැර ශේෂයක් තියෙනවා ආදායම් බදු වෙන් කිරීම 400ක. අපි යනවා ගැලපිලි අංක 9 ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ 600ක් සහ ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්ත 3 සඳහා කළ ගෙවීම් ඇතුළත් වේ. ආදායම් බදු ගෙවීම් තුල ඒ කියන්නේ මේ 1600 ඇතුලේ තියෙනවලු පහුගිය අවුරුද්ද මේ කියන 2025 26 අවුරුද්දට ගෙවන්න තිබ්බේ 400ක් නේ ආදායම් බද්ද. මේ 400 වෙනුවෙන් ගෙවපු 600ක් මේ අවුරුද්දට ගෙවපු බදු ගිණුම ඇතුලේ තියෙනවලු. ප්‍රවර්තන වර්ෂයට ගෙවපු බදු ගිණුම ඇතුලේ ගිය අවුරුද්ද වෙනුවෙන් ගෙවපු 600ක බද්දක් තියෙනවලු. අපි කියලා තියෙනවා පෙර වර්ෂ වෙනුවෙන් ගෙවපු බදු ඒ වර්ෂ වලට අදාළව ටී ගිණුම් ගහලා ඒ වගේ ගිණුම් ගත කරන්න ඕනේ. මේ ප්‍රවර්තන වර්ෂයේ ගිණුම ඇතුලේ ගිය අවුරුදු වලට ගෙවපු බදු තියෙන්න බෑ. එහෙනම් මේක ඇතුලේ තියෙනවා මේ ප්‍රවර්තන වර්ෂයට ගෙවපු බදු 1600 ඇතුලේ තියෙන 1600න් 600ක් ගිය අවුරුද්ද වෙනුවෙන් ගෙවපු බද්දක්ලු. එහෙනම් අපි ඒක ප්‍රවර්තන වර්ෂයේ බදු ගිණුමෙන් මොකද කරන්නේ? අයින් කරලා ගිය අවුරුද්ද බදු ගිණුමට දාමු. අයින් කරන්න ඉතින් බැර කරන්න එපා 600ක් නේද? ප්‍රවර්තන වර්ෂයේ බදු ගිණුම බැර වෙනවා 600ක්. පෙර වර්ෂයේ බදු ගිණුමට හර වෙනවා 600ක්. ඉතින් අපිට පෙර වර්ෂයේ බදු ගිණුම ගිය අවුරුද්දේ බදු ගිණුම බැලන්ස් කරලා ඇත්තටම ගිය අවුරුද්දේ ගිණුම් තබා ගන්න බැරි වෙච්ච මදි වෙච්ච ඌණ බද්ද කීයද කියලා හොයලා මේ අවුරුද්දේ බදු වලට දා ගන්න පුළුවන්. ගිණුම වැඩි පැත්තෙන් බැලන්ස් කරනවා ගිය අවුරුද්දේ ගිණුම අර පැත්ත 600යි බැර පැත්තට ගන්නවා 600යි ලාලා ගිණුමට බැලන්ස් කරනවා කීයක්ද 200ක්. එහෙනම් පෙර වර්ෂයේ ආදායම් බදු වියදම ලාභ ගිණුමට යනවා කීයක්ද 200ක්. ඒ කියන්නේ පුතේ සටහන අංක 3 ආදායම් බදු කියන තැන පෙර වර්ෂය කියලා අපි පෙර වර්ෂයේ බද්ද දාමු 200ක්. පෙර වර්ෂයේ බද්ද 200යි සටහන අංක 3ට. සටහන අංක 3ට පෙර වර්ෂයේ ආදායම් බද්ද 200යි. දැන් අපිට ගාණ කියනවා ඉතිරි ටිකෙන් තියෙන ප්‍රවර්තන වර්ෂයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන කාර්තු හතරේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කාර්තුවට ගෙවලා ඉවර බද්දලු ඉතුරු ටික. ගෙවලා ඉවර බද්ද කීයද අපේ අවුරුද්දේ කාර්තු හතරෙන් කාර්තු තුනට ගෙවලා ඉවර බද්ද කීයද? අපි දන්නවා ප්‍රවර්තන වර්ෂයේ කාර්තු හතරක් තියෙනවා. කාර්තු හතරටම ආදායම් බදු ගෙවන්න ඕනේ. හතරවෙනි කාර්තු අවසානයේ තමයි ආදායම් බද්ද ගණනය කරන්නේ. හැබැයි 1 2 3 කියන කාර්තු වලදී ස්වතක්සේරු ක්‍රමයට self assessment method එකට ගණකාධිකාරීවරයා බදු ගෙවන්න ඕනේ රජයට. එහෙම කීයක් ගෙවලා තියෙනවද ආදායම් බද්ද? 1600ක් ගෙවලා තියෙනවා. හැබැයි 1600ම පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන කාර්තු තුනටම අදාළද? නැහැනේ පුතා. 1600න් 600ක් ගිය අවුරුද්දට ගෙවලා තිබිලා තියෙන්නේ. එහෙනම් 1600න් 600ක් අඩු වුණාම ඇත්තටම පළවෙනි දෙවෙනි තුන්වෙනි කාර්තුන්ට ගෙවලා ඉවර බද්ද කීයද රුපියල්? 1000යි නේද ගෙවලා ඉවර. එතකොට අපේ අවසාන කාර්තුවට දාලා බද්ද කීයද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා.
එක්ක එක්සැමින දෙන්න ඕනේ අවුරුද්දේ මුළු බද්ද කීයද කියලා. දුන්නොත් මුළු බද්ද අවුරුද්දට දාලා අපි හොයන්නම් අවසාන කාර්යයේ බද්ද. එක්ක ඔයා දෙන්න ඕනේ අපිට අවසාන කාර්යයේ බද්ද කීයද කියලා. ඔය ගානේ එක්සැමින කොහොමද දීලා තියෙන්නේ? දීලා තියෙන්නේ. අපි කියවමු. මේ තියෙන ප්‍රවර්තන වර්ෂයේ අවසන් කාර්යයේ ආදායම් බදු වගකීම 700ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එම වටිනාකම මෙතෙක් ගලපාන නැත. කෙලින්ම අන්ලයින් කරගන්න හයිලයිට් කරගන්න අවසන් කාර්යයේ ගැලපෙන්න හයිලයිට් කරගන්න අන්ලයින් කරගන්න අවසන් කාර්යයේ අවසන් කාර්යයේ ආදායම් බද්ද 700යි. ඒක ජංගම වගකීමක් ගෙවිය යුතුයි. තාම ගිනුම් තබල නැහැ. ගෙවිය යුතුයි අවසන් කාර්යයේ බද්ද. ඔයා දන්නවා දිස්සටහන ගෙවිය යුතු ආදායම් බදු ගිණුමට මේක මොකද වෙන්නේ? බැර වෙන්න ඕනේ අනිවාර්ය වගකීමක් වශයෙන්. අනිත් පැත්තේ වියදමක් නිසා වියදම් ගිණුමට හර වෙන්න ඕනේ. ආදායම් බදු වියදම් ගිණුම හර 700යි. ගෙවිය යුතු ආදායම් බදු ගිණුම බැර 700යි. ගෙවිය යුතු ආදායම් බදු ගිණුම දානවා ජංගම වගකීම් වලට. ඒක දාන්නේ සටහන් අංක 9 වටේ ගෙවිය යුතු ආදායම් බදු 700යි. සටහන් අංක 9ට දැම්මා. පස්සේ මොහොන්ට ගෙනත් දාමු. ගෙවිය යුතු ආදායම් බදු 700යි. ආදායම් බදු වියදම් ගිණුම බැලන්ස් කරමු ප්‍රවර්තන වර්ෂයේ එකතු වෙනවා 2300යි. 2300යි. ලාභ ගිණුමට යනවා ආදායම් බදු වියදම 1700යි. එනම් ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු වියදම සටහන් අංක 3 යට තියෙනවා ප්‍රවර්තන වර්ෂයේ වසර ආදායම් බදු වියදම 1700යි. ඒ අනුව සටහන් අංක 3 මුළු වියදම ආදායම් බදු 1900යි. මේ ගැලපිලි සමාගම් ගණන් හදන්න කලින් වෙන වෙනම කියලා දුන්නු ගැලපිලි ගන්නත් ඇදුවා මේ වගේ මෙහෙමම. හරි ගිණුම් ටික ක්ලීන් කරනවා. අපි යනවා ඊළඟට ගාන ඉවරම කරනවා. අපි යනවා ණයගැතියන් බොල්නෑ වශයෙන් කපා හැරීම කියන කොටසට. ඒකේ ණයගැතියෙකු බොන්නත් වෙලා තියෙනවා 2027 3:31 දින 200ක ශේෂයක් පැවති ණයගැතියෙකු බොන්නත් වී ඇති බව අනාවරණය වෙලා තියෙනවා වාර්තා කරන දෙන්න පස්සේ 2027 4:25 නේද? ඊට පස්සේ ඉතිරි ණයගැතියන් මත හානි කරන ලාභ මත ඉඩ හැරීම 700 ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ මූල්‍ය වාර්තා අනුමත කරන්නේ 2027 5යි 30 ගැටලුවක් නැහැ. අපි ගමු ගිණුම් ටික අපිට ඕන වෙනවා ගිණුම් සෙට් එකක්ම ගමු. ණයගැති පාලන ගිණුම බොල්ලයි වියදම් ගිණුම බොල්ලයි වියදම් ගිණුමට අපි කියනවා හානි කරන අලාභ ගිණුම. ඊළාට අපිට එනවා හානි කරන ලාභ මත ඉඩ හැරීම් ගිණුම. හානි කරන අලාභ මත ඉඩ හැරීම් ගිණුම. අනිත් ගිණුම අපිට එනවා හානි කරන අලාභ මත ඉඩ හැරීම් වියදම් ගිණුම. ඉඩ හැරීම් වියදම් ගිණුම. ඔන්න විදිහට අපිට ගිණුම් හතර එනවා. ණයගැති පාලන ගිණුම, බොල්ලයි ගිණුම, හානි කරන ලාභ ගිණුම කියලා අපි කියනවා. හානි කරන ලාභ මත ඉඩ හැරීම් කියන වත්කම් ගිණුම, හානි කරන ලාභ මත ඉඩ හැරීම නිසා ඇතිවන වියදම් ගිණුම. අපි ආරම්භක ශේෂ දාම ශේෂ පිරික්සුමෙන් බලලා තියෙන ගිණුම් වල වෙළඳ ලැබිතු ද ණයගැතියෝ 13000ක් තියෙනවා. ශේෂ පිරික්සුමේ ආරම්භක ශේෂය ඉදිරියට ගෙන ගියා ණයගැති පාලන ගිණුම 13000යි. ඒ වගේම හානි කරන ලාභ ඉඩ හැරීම් ගිණුමේ ශේෂයක් තියෙනවා බැර පැත්තෙන්. ශේෂය ඉදිරියට ගෙන ගියා 600යි. බොල්ලයි නෑ. හානි කරන ලාභ ඉඩ හැරීම් වියදම් වල නෑ. ගැලපිල්ලට යනවා. ගැලපිල්ල කියනවා මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? 2027 3:31 දිනට පැවති ණයගැතියෙකු බුන්නත් වූ බව උසාවිය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ණයගැතිය පුන්නත් වෙලා බොල් ණය බඩපත් වෙලා නේද? 200ක ණයගැතියෙක්. ඒ නිසා ණයගැති මනුස්සවත්කම මොකද වෙන්නේ? එක පැත්තකින් ණයගැතියා කියන මනුස්සවත්කම අඩු වෙනවා. අනිත් පැත්තෙන් ව්‍යාපාරයට වියදමක් බොල් ණය පාඩුවක් බවට පත් වෙනවා. ඉස්සරහන ඔයාලටම කියන්න පුළුවන් ණයගැති පාලන ගිණුම බැර 200යි. බොල් ණය වියදම් ගිණුම හර 200යි. පිටක් ගාලා ණයගැති පාලන ගිණුම බැලන්ස් කරමු. 13000යි 13000යි ශේෂය 15ට ගෙන ගියා. කීයක් එනවද පුතේ? 12800යි. ණයගැති පාලන ගිණුමේ ශේෂය 12800යි. සටහන අංක 7ට යනවා. ණයගැති පාලන ගිණුම කියලා වෙනදා වෙනත් ලැබෙද්ද යටතේ ණයගැති පාලන 12800යි. ඉතින් මේකෙන් අඩු වෙන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා හානි කරන අලාභ මත ඉඩහැරීම් අඩු වෙන්න ඕනේ. වරන් කරලා තියාගමු පස්සේ අඩු කරමු. හානි කරලා අලාභ මත ඉඩහැරීම් අඩු වෙන්න ඕනේ. ඊළඟට අපි ඒ ගිණුම හරි ඊළඟට බොල් ණය ගිණුම ගමු. බොල් ණය කියන්නේ බෙදාහැරීම් වියදමක්. බෙදාහැරීම් වියදමට තේනවා බොල් ණය එහෙම නැත්නම් හානි කරන අලාභ කියලා. හානි කරන අලාභ කියලා බෙදාහැරීම් වියදම් වලට එනවා 200යි. හොඳයි ඊළඟට අපි යනවා හානි කරන අලාභ මත ඉඩහැරීම සිදු කරන්නේ ගැළපිල්ල තුලම. ගැළපිල්ල මෙහෙම කියනවා 2027යි 331 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළඳ ලැබී යුතු දෑ මත අපේක්ෂිත හානි කරන අලාභ සඳහා ඉඩහැරීම 700 ලෙස ඇස්තමේන්තු කර ඇත. මොන මේ අවුරුද්දේ ඉඩහැරීම 700ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවලු. දැන්ට කීයක් ඉඩහැරලා තියෙනවද දරුවනි? 600ක්. කීයක්ද ඉඩහරින්න කියන්නේ? 700ක්. තනි ගිණුමෙන් ගලපන්නත් පුළුවන්. මෙහෙම ගලපන්නත් පුළුවන්. කීයක් තව ඉඩහරින්න ඕනේද අපි? 100ක් ඉඩහරින්න ඕනේ තව. 700ක් ඉඩහරින්න කියන්නේ. එහෙනම් මේකට තව එකතු කරන්න ඕනේ 100ක්. හානි කරලා ඉඩහැරීම් ගිණුමට තව එකතු වෙන්නයි ඕනේ 100ක්. එතකොට තමයි 700 වෙන්නේ ඉඩහැරීම. එහෙනම් හානි කරලා ඉඩහැරීම් ගිණුම බැර ඉඩහැරීම් වියදම් ගිණුම හර 100යි. හානි කරලා ඉඩහැරීම් ගිණුම බැර 100යි. හානි කරලා ඉඩහැරීම් වියදම් ගිණුම හර 100යි. හානි කරලා ඉඩහැරීම් වියදම් ගිණුම අපි යනවා බෙදාහැරීම් වියදම් යටතේ හානි කරන ලාභ ඉඩහැරීම් වියදම් ගිණුම යනවා බෙදාහැරීම් වියදම් යටතේ 100යි. හානි කරලා ඉඩහැරීම් ගිණුම යනවා බෙදාහැරීම් වියදම් යටතේ 100යි. හානි කරලාම ඉඩහැරීම් කියන වක්කාන් ගිණුම ණයගැතියන්ගෙන් අඩු වෙනවා. සටහන අංක 7 යටතේ 700යි. සටහන අංක 7 යටතේ ණයගැතියන්ගෙන් අඩු වෙනවා 700යි. සටහන අංක 7 යටතේ ණයගැතියන්ගෙන් අඩු වෙනවා 700යි. සටහන අංක බලා ගන්න පිළිවෙලට දාලා තියෙනවා. අපි යනවා 11 වෙනි ගැළපිල්ල අධ්‍යක්ෂක මණ්ඩල තීරණ පිළිබඳව කතා කරන්න. අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ගැන කතා කරන්න යනවා. පුතා අධ්‍යක්ෂක මණ්ඩල තීරණ වලට එනකොට කියලා දෙන්න ඕනේ. අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ගලපන්නේ කොහෙද? අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ගලපන්නේ කොහෙද? හිමිකා වෙනස් වීම ප්‍රකාශයේ. ඒ නිසා අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ගලපන්න කලින් හිමිකා වෙනස් වීම ප්‍රකාශයේ සියලු දේවල් වල ආරම්භක ශේෂ දාගමු ශේෂ පිරික්සුමින් බලලා. අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ගලපන්න හිමිකා වෙනස් වීම ප්‍රකාශයේ ආරම්භක ශේෂ දාගමු ශේෂ පිරික්සුමින් බලලා. සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනය 20 බැගින් 25000යි. සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනය 25000යි. ප්‍රත්‍යයන සංචිතය දාගත්තා රඳවාගත් ඉපයුම් 5000යි. ඒකත් එකතු තීර පුරවන්න වැඩි දඟලන්න එපා විභාගෙදී. පොදු සංචිත තීරුවේ ආරම්භක ශිෂ්‍යයක් දීලා නැහැ පුතා. ඒ කියන්නේ නැතුව ඇති. හරි. දැන් අපි යන් අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ගලපන්න. පළවෙනි අධ්‍යක්ෂක මණ්ඩල තීරණය 2027යි 331 දින 2027යි 331 දින අධ්‍යක්ෂකරු විසින් රඳවාගත් ඉපයුම් භාවිතා කර මොකද පාවිච්චි කරන්න යන්නේ? රඳවාගත් ඉපයුම් සංචිතය පාවිච්චි කරලා මොකද කරන්න යන්නේ? පොදු සංචිතයක් ඇති කිරීමට තීරණය කළ අතර ඔන්න රඳවාගත් ඉපයුම් සංචිතය පාවිච්චි කරලා රුපියල් 2000ක පොදු සංචිතයක් ඇති කරන්න තීරණය කරලා තියෙනවා. එහෙනම් රඳවාගත් ඉපයුම් සංචිතයෙන් 2000ක් අයින් කරලා මේගොල්ලෝගේ වෑයම පොදු සංචිතයට 2000ක් දාගන්න. ඒක හරි. අපි එකට ලියනවා මොකක් කියලා ලියන්නේ දරුවනි විස්තරයට? පොදු සංචිතයට මාරු කිරීම. පොදු සංචිතයට මාරු කිරීම කියලා මොන රඳවාගත් ඉපෙන් සංචිතයෙන් අඩු කරලා පොදු සංචිත තීරණයට දානවා අධ්‍යක්ෂක මණ්ඩල තීරණය යටතේ. බලන්න කොච්චර ලේසිද කියලා. නේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණ හරියටම අල්ලගමු. හරි? තේරුණාද ඒක? හා.
ඊළඟට අධ්‍යක්ෂක මණ්ඩල තීරණය යටතේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. සාමාන්‍ය කොටස් හිමියන්ට රුපියල් 2000ක ලාභාංශ ලෙස ගෙවීමට යෝජනා කරන ලදී. ඉතින් ගගන යෝජනා කරන ලදී කියන වචෙන්ට අපි මේ සමාගම් ගණන් හදන්න කලින් ගැළපිලිත් ඉගෙන ගත්ත සමාගම් වල වෙන වෙනම. එතන මං ලාභාංශ වර්ග දෙකක් ගැන පුතාලට කියලා දුන්න එකක් ගෙවලා ඉවර අතුරු ලාභාංශ අනිත් එක යෝජිත ලාභාංශ. සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඩිරෙක්ටර් බෝඩ් එක ප්‍රොපෝස් කරන ඩිවිඩන්ඩ් එක. කාටද යෝජනා කරන්නේ මේ ලාභාංශ? කොටස් කරුවන්ට. ඔයගොල්ලන්ට මෙහෙම යෝජනා කරනවා අපි ලාභාංශ ගන්න කියලා. නමුත් කොටස් කරුව ගන්නවද නැද්ද කියන තීරණය ගන්නේ මොකේදද? වාර්ෂික මාස භාර ඇස්වීමේදී. ඒ නිසා මේක අපි මොන සිද්ධියක් වශයෙන් හඳුනගන්නේ? ගිණුම් තුළ හඳුනගන්න ගලපන සිද්ධියක් වශයෙන් යෝජනා කරන ලාභාංශ නෑ. මොකක් කියලාද අපි කිව්වේ? නොගලපන සිද්ධියක් සටහනක විතරයි ලියන්නේ කියලා අපි කිව්ව නේද? එහෙනම් සටහන අංකයක් වැඩිපුර දාගත්ත නේද 10 කියලා. දාලා ලියා ගන්න. සටහන අංක 9ට තව ඉඩ තියාගෙන සටහන අංක 10 කියලා දාලා ලියා ගන්න. සටහන අංක 10 කියලා දාලා ලියා ගන්න. සාමාන්‍ය කොටස් හිමියන් සඳහා දැන් ගිණුම් වල ගලපන්නේ නැහැයි කියලා නොලියා ඉන්න එපා. එතකොට ලකුණු දෙන්නේ නැහැ විභාගේ. ලකුණු දෙන්නවා තැනක ලියලා තියෙන්න ඕනේ ගලපන්නේ නැහැ කියන එක නේද? සාමාන්‍ය කොටස් හිමියන් සඳහා රුපියල් 2000ක ලාභාංශ යෝජනා කර ඇත. ඒ ඇති. මේ නොගලපන සිද්ධියක කියලා එහෙම ලියන්න අවශ්‍ය නැහැ. එහෙම ලියුවොත් ඔයා ඉතින් බුද්ධිකා කෙනෙක් කියලා දැනගන්නවා. එච්චරයි. රුපියල් 2000ක ලාභාංශ යෝජනා කර ඇත. එච්චරයි ඈ. අයිනයකට යන්. එදිනට රඳවාගත් ඉපයුම් භාවිතා කර 1500ක් සංචිත ප්‍රාග්ධනිත ගත කිරීමටද තීරණය කරන ලදී. සංචිත ප්‍රාග්ධනිත ගත කරන්න තීරණය කරලා තියෙනවා. සංචිත ප්‍රාග්ධනිත ගත කිරීමට කියන අනිත් සමාන වචනේ සංචිත ප්‍රාග්ධනිත කිරීමට කියන අනිත් සමාන වචනේ ප්‍රසාද කොටස් නිකුත් කිරීම. හරියටම හරි. ප්‍රසාද කොටස් නිකුත් කිරීම. රඳවාගත් ඉපයුම් සංචිතය ප්‍රාග්ධනිත ගත කරන්න තීරණය කරලා අධ්‍යක්ෂක මණ්ඩලය. අපි යම් හිමිකා වෙනස් වීම ප්‍රකාශයට අපි ලියමු. සංචිත ප්‍රාග්ධනී ගත කිරීම. සංචිත ප්‍රාග්ධනිත ගත කිරීම. සංචිත ප්‍රාග්ධනීකරණය කියලාත් අපි කියනවා. සංචිත ප්‍රාග්ධනීකරණය රිසෝස් කැපිටලයිසේෂන්. අපි රඳවාගත් ඉපයුම් සංචිතය පාවිච්චි කරනවා කොච්චරද? 1500ක් කියලා ගානේ කියන්නේ 1500ක් නැවත රඳවාගත් ඉපයුම් සංචිතයෙන් අඩු වෙනවා. සංචිත ප්‍රාග්ධනිත ගත කරනවානේ. සාකෝ ප්‍රාග්ධනයට මොකද වෙන්නේ මේක? එකතු වෙනවා. සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනීකරණය. හරිනේ. ඒ ගැළපිල්ලත් අවසන් වෙනවා ඒ ආකාරයෙන්. අපි යනවා ගැළපිලි අංක 12. ගැළපිලි අංක 12. ගැළපිලි අංක 12 මෙන්න මෙහෙම කතාවක් කියනවා. හොඳට පුතාලා බලා ගන්න මේවයි ගැළපිල්ලක්. ගිය අවුරුද්ද ආවේ නැහැ. ඊට කලින් අවුරුද්දක ආවා. 2027යි 3.31 දිනට. කියන්නේ අපේ ගිණුම් වර්ෂයේ අවසාන දිනට. පවතින බැංකු ණය ශේෂයෙන් බලන්න පවතින බැංකු ණය ශේෂය කීයද කියලා ශේෂ පිරික්සමු. ශේෂ පිරික්සමේ පවතින බැංකු ණය ශේෂය කීයද කියලා බලන්න. මෙන්න දින ශේෂ පිරික්සමේ බැංකු ණය ශේෂය 120 බැංකු ණය 3000යි. 120 බැංකු ණය කීයද? 3000යි. බැංකු ණය වෙනම සටහන් කරන්න පුතා, පොලිය වෙනම සටහන් කරන්න නැත්නම් පැටලෙනවා. අපි ඉස්සෙල්ලා ණය කඩාගෙන ඉන්නේ කෑලි වලට. බැංකු ණය ශේෂය මේ 3000 ඉන්නේ කියන්නේ. ඒක නෙවෙයි කියන්නේ. 2027යි 3.31 දිනට පවතින බැංකු ණය ශේෂයෙන්, ඒ කියන්නේ 3000න් නේ 3000න් ලියා ගන්න එතන 3000 ඉලක්කම දාගන්න. ඒ ගැලපිල්ල ගා 3000න් මොකද කියන්නේ මේගොල්ලෝ? 2028යි 3.31 දිනෙන් අවසන් වර්ෂය තුල ගෙවී යුතු ණය කොටස 500ක්. 2028යි 3.31 දිනෙන් අවසන් වර්ෂය තුල ගෙවී යුතු ණය කොටස කීයද? 500යි. ඒ කියන්නේ ලබන අවුරුද්දේ 2028 කියන්නේ ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕනේ ණය කොටස. ඒ කියන්නේ වර්ෂයක් ඇතුළත ගෙවී යුතු ණය කොටස කීයයි කියලාද කියන්නේ? 500යි. අපේ ගිණුම් වර්ෂය ඉවරන්නේ 2027 3.31. 28 3.31 කියන්නේ අවුරුද්දයි. අවුරුද්දක් ඇතුළත ගෙවන්න තියෙන බැංකු ණය කොටස 500යි. අවුරුද්දක් ඇතුළත ගෙවී යුතු දේ අපි හඳුනගන්නේ මොන වගකීමක් වශයෙන්ද? අවුරුද්දක් ඇතුළත ගෙවන්න තියෙන දේ අපි හඳුනගන්නේ ජංගම වගකීමක් වශයෙන්. එහෙනම් වෙනකට වැඩ වගේ බැංකු ණය ජංගම නොවන වගකීම් වලට පටාක් ගලත ඇරියට මේක අතාරින්න පුළුවන්ද? බෑ. බැංකු ණය 3000න් ජංගම කොටසක් තියෙනවා බැංකු ණය කියලා කීයකද? 500ක. එතකොට 3000න් 500ක් ජංගමයි නම් ලබන අවුරුද්දේ ගෙවන්න තියෙනවා නම් 3000න් 500ක් අඩු කරපුවාම තව 2500ක් ජංගම නොවන බැංකු ණය කොටස බවට පත් වෙනවා.
වෙනදාට බැංකු ණය දෙයි කියලා ගිහින් අතාරිනවා ජංගම ණය වගකීම් වල. මේ ගාන එහෙම බෑ. මේ ගාන කියනවා බැංකු ණය 3000න් 500ක් ලබන අවුරුද්ද වෙනකොට උඹලා ගෙවන්න ඕනේ කියලා. එහෙනම් මේ 500 ජංගම ණය වගකීම් වලට දාන්න බෑනේ ඇත්ත කතාව රෙද්දක් අඳගෙන. ඒව දාන්න වෙන්නේ අනිවාර්යෙන් මොකේද? ජංගම වගකීම් වලට මාස 12ක් ඇතුළත පිය යුතු වගකීමක් වශයෙන්. 3000න් 500ක් ජංගම වගකීම් නම් 3000න් තව කීයක් ඉතුරුද 500 කරුණාම 2500ක් බැංකු ණයේ ඉතුරුයි. ඒක ජංගම නොවන වගකීමක් වශයෙන් තමයි හඳුනගන්නේ. බැංකු ණයේ ජංගම නොවන කොටස. තව අවුරුද්දකට පස්සේ ඉස්සරහට වෙන අවුරුද්ද වල ගෙවිය යුතු කොටස දිගු කාලයේදී ගෙවිය යුතු කොටස වශයෙන් ජංගම නොවන වගකීම් වලට හඳුන ගන්නවා. හරි. ඒක ඉවරයි. දැන් බැංකු ණය පොලිය බලමු හැමෝම. එන්න ශේෂ පිරික්සුමට ශේෂ පිරික්සුමේ බැංකු ණය කීයක් තියෙනවද? 3000ක් තියෙනවා. ඒ 3000ට පොලිය 100ට 20යි ජංගම කොටසට ජංගම නොවන කොටසට වෙනම පොලිය බලන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම බලන්නේ නැහැ. හරි. බැංකු ණය 3000යි 3000ට 120ක් පොලිය බලන්න ඕනේ. මොකද ගත්තු දිනේ දීලා නැති නිසා 3000ට 120ක් පොලිය බලනවා. 3000ට 120ක් කියන්නේ පොලිය කීයක් එනවද? 600යි. හැබැයි පුතා ශේෂ පිරික්සුමේ තියෙනවා බලන්න. බැංකු ණය පොලිය කියලා ගෙවලා කීයක් තියෙනවද? 400ක් ගෙවප එකක් තියෙනවා. අවුරුද්දේ පොලිය එනවා 600ක් ශේෂ පිරික්සුමේ තියෙනවා බැංකු ණය පොලිය කියලා ගෙවලා කීයක්ද? 400ක්. එහෙනම් තව ගෙවිය යුතු පොලිය කීයක්ද? 200ක්. ජංගම වගකීම් වලට දානවා. එකක් සටහනක 9ට දාමු. ගෙවිය යුතු පොලිය කියලා 200යි. මූල්‍ය වියදම් වලට දානවා බැංකු ණය පොලිය කියලා කීයක්ද? 600යි. ජංගම වගකීම් වලට එනවා ගෙවිය යුතු බැංකු ණය පොලිය කියලා 200යි. මූල්‍ය වියදම් වලට එනවා බැංකු ණය පොලිය කියලා 600යි. ඉතා පොඩි ගැලපිල්ලක් එක චුටි කාලේ කරප එකක් ස්පීඩ් යනවා. තෝරු මොරු ඇස්සේ හාල් මැස්සු ගැන කතා කරන්න වෙලා නැහැ. අපි යනවා ඊළඟට ඉස්සරහට. සමාගමට විරුද්ධව අසම්භාව්‍ය බැරකමක්ද ප්‍රතිපාදනයක්ද කියලා මට ඔයගොල්ලෝ දෙන්න ඕනේ. අසම්භාව්‍ය බැරකමක් නම් සටහනක ඉදිරිපත් කරනවා. ප්‍රතිපාදනයක් නම් ගිණුම් තුල හඳුන ගන්න ඕනේ ගලපන්න වෙනවා. වියදමක් සහ වගකීමක් වශයෙන්. බලමු කොයි වගේ තත්ත්වයක්ද තියෙන මේ නඩුව සම්බන්ධයෙන් කියලා. සමාගමට විරුද්ධව ගනුදෙනුකරුවෙකු පවරා තිබූ නඩුවක තීන්දුවක් 2027 5/10 දින ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව ඒ දිනම 601 වන්දියක් ගනුදෙනුකරුට ගෙවන ලදී. උදාහරණ මම කියලා තියෙනවා ගෙවන ලදී කියලා තමයි මේක දෙන්නේ. ගෙවන ලදී කියලා දෙන්නේ 5/10 නේ. අපේ ගිණුම ඉවර වෙන්නේ 3/31 නේ. 2027 3/31 වෙනකොට මේක ගෙවන ලදී නෙමෙයි ගෙවිය යුතු වශයෙන් තමයි අපිට හඳුනා ගන්න සිද්ධ වෙන්නේ. මොකද කියන්නේ? ප්‍රතිපාදනයක් කළ යුතු අවස්ථාවක්ද අසම්භාව්‍ය වගකීමක්ද? මොකද ඔයගලගේ අදහස්? ප්‍රතිපාදනයක් කළ යුතු අවස්ථාවක්. ඒ කියන්නේ වටිනාකම සහ සිද්ධිය සිදුවීම සහ ඒ කාලය හරියටම අපිට නිශ්චිතව සඳහන් කළ හැකි ගෙවන්න සිද්ධ වෙන අවස්ථාවක් ප්‍රතිපාදනයක් කරන්න ඕනේ. එක පැත්තකින් වියදමක් වශයෙන් හඳුනා ගන්න වෙනවා මේ නඩුවන්දි, අනිත් පැත්තේ වගකීමක් වශයෙන් හඳුනා ගන්න වෙනවා මේ ප්‍රතිපාදනය. හරි මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන කිසිවක් හඳුනාගෙන තිබිලා නැහැ. අධ්‍යක්ෂ මණ්ඩලයේ ගිණුම් වාර්තා අනුමත කරලා තියෙන්නේ 5/10. ඒ නිසා අපිට ගලපන්න සිද්ධ වෙනවා. මොකද අධ්‍යක්ෂ මණ්ඩලය 5/30 ගිණුම් වාර්තා අනුමත කරන්නේ 5/30. මේ සිද්ධිය වෙන්නේ 5/10. ඒ නිසා ගැලපිය හැකි සිද්ධියක්. ඒ අනුව වෙනත් වියදම් වලට අපි හඳුනා ගන්නවා නඩු වන්දි කියලා. වෙනත් වියදම් වලට හඳුනා ගන්නවා නඩු වන්දි කියලා 600යි. වෙනත් වියදම් තුල නඩු වන්දි 600ක් හඳුනා ගන්නවා. ජංග වගකීම් වල අපි මුහුණත සඳහන් කරපු නඩු වන්දි ප්‍රතිපාදන කියලා නඩු වන්දි ප්‍රතිපාදන වශයෙන් අපි ප්‍රතිපාදනයකුත් හඳුනගමු 600ක්. වියදමක් වශයෙන් ජනිත වෙලා තියෙනවා 600ක් මේ නඩු වන්දිය නිසා. අනිත් පැත්තෙන් අපි ඔහුට ගෙවිය යුතු නිසා ජංග වගකීම් වල අපි හඳුනගමු ප්‍රතිපාදනය 600ක් නඩු වන්දි ප්‍රතිපාදනය. පුතා සමාගම් ගානේ ගැළපිලි ඔක්කොම ඉවරයි. ගැළපිලි ඔක්කොම ඉවරලාට ගාන ඉවර වෙන්නේ මේ ගාන විශේෂත්වය ශිෂ්‍ය පිරික්සුමේ ඒවා දාලා බැලන්ස් කරන්න ඕනේ. හරි ටක් ගාලා එන්න මොකද ගාන ආකෘතිය ගාලා ඉවරයි. මෙහෙම තියලා මග නවත්තන්න බෑ. හරි ඊළඟ පන්තිය තියෙනවා ඇති පරක්කු වෙලත් ඇත්තේ කරන්න දෙයක් නැහැ. ඊළඟ පන්තියේ මොකක් හරි කියන්න වෙනවා. අදගත් දෙයක් අපි කරේ. හරි ඊළඟට යන්නම ඕන යන්න කියන්න බෑ. මේව පෙරලගෙන යනවා ඒ නිසා. හරි රයිට් ඕකේ. ශිෂ්‍ය පිරික්සුමේ තියෙන ආරම්භක ශේෂ දාගමු අපි. හරි එකපාරක් දුක් විඳින්න පොඩ්ඩක් නේ. අද දවස් විතරනේ හැමදාම වෙලාවට ඉවර කරනවානේ. හරි ඔන්න ශේෂ පිරික්සුමේ තියෙන ඒවා ගමු අපි ගත්තේ නැති තොරතුරු. එන පුතේ හැමෝම ශේෂ පිරික්සුමට ගානක් හදනකොට ඉවරනකම් කම්ප්ලීට් හදන්න. ඒකට තේරෙනවා. දේපල පිරිත උපකරණ පිරිවැයට 25000යි ගත්තා අපි. ගත්ත දේපල පිරිත උපකරණ මේ තියෙන්නේ අපේ chart එක. ගත්තා.
2024කට තොගේ ආරම්භක තොගේ 1500යි. එන්න පෙර වැඩවලට 1500 ගොඩක් වෙලාවකින් ආවේ ඉන්නවද කියලා බලන්න. හරි ආරම්භක තොගේ විකුණුම් පිරිවැය ගාව ඉන්නවා 1500. ආරම්භක තොගේ විකුණුම් පිරිවැය ගාව ඉන්නවා 1500. ගැනුම් 18000යි. එයත් විකුණුම් පිරිවැය ගාව ඉන්නවා 18000යි ගැනුම්. විකුණුම් පිරිවැය ගාව ඉන්නවා ගැනුම් 18000යි. ඊළඟ වෙළඳ ලැබිද්දා කියන්නේ ණය ගැතියෝ අපි ගත්තා. පුතා බෙදාහැරීම් පිරිවැය ඔන්න ආරම්භක ශේෂ තියෙනවා ශේෂ වියදම් වල. බෙදාහැරීම් පිරිවැය ආරම්භක ශේෂය තියෙනවා 1700යි. බෙදාහැරීම් වියදම් වල ආරම්භක ශේෂය 1700යි. ඊළඟට පරිපාලන වියදම් වල ආරම්භක ශේෂය තියෙනවා 4000යි. ඔන්න මූල්‍ය වියදම් වල ආරම්භක ශේෂයක් නැහැ. හැබැයි වෙනත් වියදම් වල ආරම්භක ශේෂයක් දීලා තියෙනවා 500යි. ඊට නැත්තම් පහලින් ලියන්න ගැටලුවක් නැහැ. ශේෂය 500යි. මූල්‍ය වියදම් වල ආරම්භක ශේෂයක් නැහැ. බැංකු ණය පොලි 400යි අපි ගත්තා. වේතන පරිපාලන වියදමක් අපි ලියමු. පරිපාලන කීකේ කොහෙද ලියන්නේ නේ? වේතන පරිපාලන වියදමක් 2000යි. වේතන පරිපාලන වියදමක් 2000යි. පුතේ වැට් බද්ද අර පැත්තේ තියෙන 400ක්. ඒ කියන්නේ වැට් එක වත්කමක් වෙච්ච අවස්ථාවක්. රජයට කිවිත අවස්ථාවක් නෙමෙයි රජයෙන් අපිට ලැබිය යුතු අවස්ථාවක්. ජංග වත්කමක් බවට පත් වෙලා තියෙනවා වැට් එක 400යි. ජංග වත්කමක් බවට පත් වෙලා තියෙනවා වැට් එක 400යි. දර පැත්තේ තිබ්බනම් අපි රජයට ගෙවිය යුතුයි ජංග වගකීම්. මේකේ අර පැත්තේ තියෙන නිසා වැට් එක රජයෙන් අපිට ලැබිය යුතුයි වැට් වත්කම්. මෙහෙම වෙන අවස්ථා තියෙනවා ව්‍යාපාර ලෝන් තරම්. රක්ෂණය 700යි. රක්ෂණය 700යි. රක්ෂණය කියන්නේ පරිපාලන වියදමක් ගත්තේ නැහැ අපි. රක්ෂණය 700යි පරිපාලන වියදමක්. රක්ෂණය 700යි. ඊළඟට ගොඩනැගිලි කුලී අපි ගත්ත පුතා. ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් කියන්නේ තුන් මාසික භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මාස 3කින් කල්පිරණ ඒවා 2027 3.31 මිලට ගත්. මෙන්න මේවා පුතේ අපි හඳුනගන්නේ වත්කමක් තමයි ජංග වත්කමක් තමයි. හැබැයි මුදල් සමාන ජංග වත්කමක් වශයෙන් සටහනාංකාට මුදල් සමානතයන් කියන තැන අපි ලියනවා තුන් මාසික භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල් කීයක් තියෙනවද මුදල් සමාන තැන භාණ්ඩාගාර බිල්පත් 1500යි. ඊට අමතරව මුදල් 26250යි. මුදල් කියන්නේ cash in hands. මුදල් එකක් මුදල් සමාන අයිතමයක් සටහනාංක 8ට එන්න ඕනේ 26250යි. මේව නම් සටහනාංක වලින් මෙන්න ඕනේ. මොකද දෙකක් තියෙනවනේ ප්‍රධාන කරුණු. මොනද දාන්න බෑ. එකතු තමයි ගෙනත් දාන්න ඕනේ. මුදල් සමාන අයිතම තියෙනවා. භාණ්ඩාගාර බිල්පතක් මුදල් සමාන අයිතමයක් 1500යි. මුදල් කියන්නේ මුදල් සමාන අයිතමයක් 26250යි. ඊට පස්සේ පුතා විකුණුම් තියෙනවා ව්‍යාපාර ඉහළින්ම වැජබෙන කෙනා දැන් අපි විකුණුම් මේ බලන්න ආදායම් ප්‍රකාශයට අපි එන වෙලාව සමාගම් ගානක අන්තිමට වෙන්නේ නේ ආදායම් ප්‍රකාශයට එනවා විකුණුම් 38000යි ඉහළින්ම වැජබෙනවා විකුණුම් ඉදිරියෙන් 38000යි ඊළඟ දරුවනි බැංකු ණය ගත්තා අපි හානි කරන ලාභී ඩැරින් ගත්තා ෂෙයා ගත්තා සාකෝ ගත්තා පරකෝ නැහැ නේ මේකනේ ප්‍රත්‍යා ගත්තා රඳවාගත් පින් ගත්තා ගෙවිත සේවක අස්සාද කර මුදල් ගත්තා වෙළඳ ගෙවිතු දෑ කියන්නේ ණය හිමියෝ 8500යි ගත්තේ නෑ වෙළඳ ගෙවිත් දෑ ණය හිමියෝ 8500යි සටහනක 9 යටතේ 8500යි ණය හිමියෝ වෙළඳ ගෙවිතු දෑ ණය හිමියෝ කියලා 아무තු එල්ලිවත් කමන්නේ මම කපටිකමට මේක ඉස්සරහම ලියාගත්තා වෙළඳ ගෙවිත් දෑ 8500යි පුතේ කල්පද ණය හිමියෝ අපි ගත්ත ගාන හදනකොට කල්පද ණය හිමියෝ ගත්ත ගාන හදනකොට ඊළඟ ගෙව් වතුරු ලාභාංශ මේක ඉතාල වැදගත් හයිලයිට් කරගන්න තරලකුණක් දාගන්න ගෙව් වතුරු ලාභාංශ ගෙවල ඉවර ලාභාංශ මම එදත් කිව්ව ලාභාංශ ගෙවන්නේ ව්‍යාපාරයේ රඳවාගත පින් සංචිතයෙන් ඒ නිසා ගෙව් ලාභාංශ ගෙව් වතුරු ලාභාංශ කියලා රඳවාගත පින් සංචිතයෙන් අඩු වෙනවා කීයද දරුවනි 250 රඳවාගත පින් සංචිතයෙන් අඩු වෙනවා ගෙව් වතුරු ලාභාංශ කියලා 250 ගෙවතුරු ලාභාංශ කියලා රඳවාගත් පින් සංචිතයෙන් අඩු වෙනවා 250. ආදායමද වෙන්කිරින් ගත්තා. වාක්‍යයෙන් සාතික ප්‍රතිපාදන ගත්තා. දැන් අපිට ඕන වෙනවා කැල් එක එතනින් එහාට. හරි. වැඩ දෙන්න හදන්නේ
අපි ගාන බැලන්ස් කරන්න පටන් ගන්නවා සටහන් අංක වල ඉඳන්. හරි ඔන්න පටන් ගන්න හැමෝම සටහන් අංක 1 මොකුත් තියනවද? නෑ. එහෙනම් සටහන් අංක 1 ඉස්සරහින් මොකුත් නෑ. මෙන්න මේ වගේ වෙලාවට තමයි ඔයගලන්ට නේද අම්මා අප්පා මතක් වෙන්නේ. සටහන් අංක 1 දාලත් නෑනේ කියලා නේ සර් කිය. එහෙම හිතන්න එපා. එහෙම තමයි. ආවේ නැත්තම් හොඳයි. ආවනම් ලියන්න නැතුව හිටියනම් sorry.com නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම එහෙම ලියුවට කමක් නැකේ නෑ. යනවා දෙකට. දෙකේ මොකද්ද තියෙන්නේ? බදු පෙර සුද්ධ ලාභයේ ගන්නේදී පහත වියදම් දරා ඇත. මෙන්න මෙතන වියදම් ඔයා කැමති වියදම් හතරක් ලියන්න ඕනේ. 0.5 බැගින් එකට ලකුණු දෙකක් හම් වෙනවා. ෂෝක්නේ. ලකුණු 40න් ලකුණු දෙකක් මාත්‍රිකාවට නමිල ගන්න පුළුවන්. මෙතන වියදම් හතරක් ලියනකොට ලකුණු දෙකක් හම් වෙනවා. ලකුණු හතරක් ඊසි උපයන්න පුළුවන්. කියන්නේ තව ලකුණු කීයද හොයන්න තියෙන ගණන් හදලා 36යි නේද? හරි. මෙතන ඔයා කැමති වියදම් හතරක් ලියන්න වියදම් විශ්ලේෂණයෙන් තෝරලා ඒ එක වියදමකට 0.5 බැගින් වියදම් හතරට ලකුණු දෙකක් ඔයාට හම්බ වෙනවා. දැන් ඔයා සෝ කම්පියුස් වෙලා ඇතිනේ ඩබල් කම්පියුස් නේ. කැමති වියදම් හතරක්. ඔව් මම එහෙම කිව්වට ඇත්තටම මෙතන ලියන්නේ අනපනත් මගින් සම්මත වෙලා තිනවා දේශීය ආදායම දෙපාර්තමේ අනපනත් මගින් සම්මත වෙලා තිනවා 2007 අංක 10 සමාගම් පනත යටතේ සමාගමක් විසින් පිළිවෙල කරන මූල්‍ය ප්‍රකාශනවලදී හෙළිදරව් කළ යුතු විශේෂ වැදගත් වියදම් අපි වෙනම හෙළිදරව් කරන්න ඕනේ. මෙන්න මේ කියන වියදම් මේ සමාගම් විසින් සමාජයට දායක කරලා තියෙනවා කියලා. ඒ වියදම් ටික මෙතන හෙළිදරව් කරන්න ඕනේ. එහෙම කියපුවම උඹලා හිතා ගන්න බෑනේ, තේරුම් ගන්නත් බෑනේ. ඒ නිසා ඕගොල්ලන්ට කැමති වියදම් හතරක් වියදම් විශ්ලේෂණයෙන් තෝරලා ලියන්න. මම දන්නවාට ලකුණු හම්බ වෙනවා. කැමති වියදම් හතරක් තෝරගන්න. අනපනත් මගින් වගේ සම්මත වෙච්ච විශේෂිත තෝරගන්න. නේ. ඔබද බුද්ධික මන්ද බුද්ධික වගේ නේ. තෝරගන්න. මොකක්ද තෝරන්නේ? අපි ලේසියව තෝරගමුනේ. EPF 300යි ලියන්න. EPF 300යි ETF 60යි වේතන 2000යි අධ්‍යක්ෂක මණ්ඩල ඉන්ධන දීමනා තිබ්බනේ. අධ්‍යක්ෂක ඉන්ධන දීමනා කීයද? 100යි. හැබැයි පුතා මේ හතර කොහෙටවත් යන්නේ නැහැ. මේ හතර එකතු කරලා ගිහින් දාන්න එපා. අරිත් ඒවත් එහෙම දැම්මනේ කියලා මෙන්න මෙතන සටහන් අංක දෙක ඉස්සරහට එමේ. කොහෙටවත් ගිහින් දාන්න නැහැ. වයින් දෙපා ඉතින් මට ගිහින් දාන්න. හරි. අපි යන සටහන් අංක 3ට 1900යි අයු යනවා වගේ තමයි. 1900 අංක 3 ඉස්සරහින් ගිහින් දාම 1900යි ආදායම් ප්‍රකාශ. අපේ රස සටහන් අංක 4 ස්පීඩ් යනවා මම. සටහන් අංක 4 කියලා එතන ඇඟිල්ල දික් කරලා දෙන්නේ නැහැ. මෙතන වැඩි තියෙන්නේ. සටහන් අංක 4 තියෙන්නේ මෙතන. 8290යි එන මොනතට 8290යි ඊළඟ සටහන් අංක 5 මෙන් දෙන උත්තරේ සටහන් අංක 5 9450 අඩු කිරීම 1890 945යි සටහන් අංක 5 945යි සටහන් අංක 6 already got it දැන්ටමත් ගත්තා. මොනවද මේ කියන්නේ? 9450න් අඩු වුණාම 1890 7560යි නේ පුතේ. 7560යි මොනවද මේ කියවන්නේ නේ? පන්ති ආරෙන්න කිට්ටුනාම 7560යි පන්ති ආරෙන්න කිට්ටු වෙලා නෙමෙයි මම පරක් වෙලා නේක. 7560යි තොගය 4500යි අපේ ළමයි අවධානයෙන් ඉඳින්න කියලා බලන්නේ 12800යි දැන් හොඳ අවධානයෙන් ඉන්නේ අම්මට අපච්චිට ඇචි යනලු ගෙදර හරි 12100යි 12100යි සටහන් අංක 7 12100යි සටහන් අංක 8 කොහොමද බලන්නකෝ මෙහෙම ගාණක් හදපුවාම very easy අන්තිමේට දාගෙන යන්න විතරයි තියෙන්නේ 1500 එකතු කිරීම 26250 27750යිද මුදල් සමාන 27750 බලන්න කොච්චර ලේසිද එහෙම ගණනක් හදපුවාම කියලා. right ඊළඟ සටහන් අංක 9 බැලන්ස් කරමු 8500යි 100යි 500යි 60යි 700යි 200යි 10060යිද බලන්න සටහන් අංක 9 10060යි බලන්න ඔච්චර ලස්සනද පිළිවෙල දෙයි මදපුවාම ගාන විභාගයට 10060යි ඔස්සන්නේ බෙල්ලද වෙයි හරි අපි බෙදාරින් වියදම් එකතු කරමු ඊළඟ පරිපාලන වියදම් එකතු කරමු
කසමු දාන්නේ ඔය ඉස්සරහින් ළමයට උදව් කරන්න පොඩ්ඩක් බැරි 1700යි 1310යි 1890යි 500යි 200යි 100යි තල චෙක් කරන්න 5700යි 5700යි පරිපාලන වියදම් 4000යි 275යි 100යි 250යි 200යි 300යි 60යි 2000යි 700යි 7885යි මූල්‍ය වියදම් 1500යි බෙදාගෙන 1600 පුතාලා දැන් වියදම් හතරක් අපි එකතු කරගත්තා විකුණුම් පිරිවැයත් ඔය ගමම අදාගමු 1500ට එකතු වෙනවා 18000ක් අඩු වෙනවා 5000ක් 14500යි ඉතින් මේ විකුණුම් පිරිවැය ගිහින් දාගමු ආදායම් ප්‍රකාශයේ මුහුණතටම 14500යි වියදම් විශ්ලේෂණයේ වියදම් හතර එකතුව ගෙනත් දාගමු ආදායම් ප්‍රකාශයේ මුහුණතට බෙදාරීම් වියදම් 5700යි වරහන් පරිපාලන වියදම් 7885යි වරහන් මූල්‍ය වියදම් 1500යි වරහන් වෙනත් වියදම් 1600යි වරහන් හොඳයි අපිට ආදායම් ප්‍රකාශය සුළු කරගෙන යන්නයි තියෙන්නේ අපි 38000න් අඩු කරන විකුණුම් පිරිවැය 14500ක් ද උත්තර එනවා 23500යි ඊට 23500න් අපි අඩු කරනවා 5700කුයි 7885කුයි 1500කුයි 1600කුයි දා 6815යි 6815න් අපි අඩු කරනවා ආදායම් බද්ද 1900ක් 4915යි හරිද මතක තියාගන්න මෙන්න මේ කාලච්ඡේදය සඳහා සුද්ධ ලාභය ගන්න හයිලයිටර් ලයිටර් ටිකස් ඔක්කොම හයිලයිට් කරගන්න 4915 මෙයා තමයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ මුළු විස්තීර්ණ ආදායම ඉදිරියෙන් රඳවාගත් ඉපෙන් සංචිතයට එන්නේ 4915 මේ කාලච්ඡේදයේ ලාභය මෙයා තමයි මෙතෙන්ට එන්නේ මුළු විස්තීර්ණ ආදායම ඉදිරියෙන් රඳවාගත් ඉපයුම් සංචිත තීරුවට පැහැදිලිද? ඔක විභාගෙදි කෙලව ගන්න එපා. හරිද? දැන් දරුවන්ට වෙනත් විස්තීර්ණ ආදායම් ලියලා නැති එක හරි ප්‍රශ්නයක්. මම ඔයගලන්ට ඊසි ක්‍රමයක් දීලා තියෙන වෙනත් විස්තීර්ණ ආදායම් ලියන්න. මොනවද වෙනත් විස්තීර්ණ ආදායම් කියන්නේ? ලේසි ක්‍රමය කියලා දීලා තියෙන්නේ. ප්‍රත්‍යයන සංචිත තීරුවේ ආරම්භක ශේෂයයි අවසන් ශේෂයයි අතහැරලා මැද ලියවිලා තියෙන ඒවා ලියන්න. මොනවද මැද ලියවිලා තියෙන්නේ? ඍණ 1000ක් ලියවිලා නේද ප්‍රත්‍ය ගන්න ලාභයක්. ඉතින් ඒක ලියලා දාමු. ඉඩම් ප්‍රත්‍ය අලාභ ඍණ 1000යි. 3915යි මුළු විස්තීර්ණ ආදායම හරි. දැන් අපි යනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය බැලන්ස් කරන්න. 25000ට එකතු වෙනවා 1500ක් 26500යි 4000න් 10ක් අඩු වුණාම 3000යි එතන 2000යි එයා එක තමයි එහෙම බැරි 5000ට එකතු වෙනවා 4915ක් අඩු වෙනවා 2000ක් මල්ල පුතා චෙක් කරගෙන යනවා නේ උඩ ගණන් ටික ඈ 6165ක් වෙනවා බලන්න හරිද කියලා well done හරි අපි එනවා ඒ සියල්ල මුල තත්ත්ව ප්‍රකාශයට ඇතුළත් කරන්න අවසාන වශයෙන් හරියටම 10:30 ගෙදර යන්න පුළුවන් හරි ගෙදර නෙමෙයි බැනුම් අහගෙන යන්න ඉතින් මට 26500යි සාකෝ ප්‍රාර්ථනය 3000යි ප්‍රත්‍ය පොදු 2000යි
රඳවාගත් ඉපීම් 6165යි. ඉතින් දැන් තමයි මේ දෙන්න බැලන්ස් කරන්න තියෙන්නේ. ඉතින් මම යට්ට මරන් තියෙනවා. බලමු අපි දෙන්න බැලන්ස්ද කියලා. දෙන්න බැලන්ස් නම් හිතා දාගෙන යන්. බැලන්ස් නැත්තම් හිතා දාන ගෙදර එන්න විභාග ශාලාවේදී 8290යි 7560යි 4500යි 12100යි 825යි 400යි 27750යි 61425ක් වෙනවා මට උත්තරය. අබලම් බලලා පැත්ත බැලන්ස් නැද්ද කියලා. 6500යි 3000යි 2000යි 6165යි 2500යි 3450යි 10060යි 3150යි 3500යි 500යි 600යි 61425යි සර් ගානක් හැදුවොත් දන්නවනේ ඉතින් 61425යි කූටු ගෑවිලි නැහැ සමාගම් ගාන චීස් වගේ හැදුවේ නේද අපි තටමන්නේ නේද එක ඉලක්කමක්වත් වරද්දුවේ නැහැ හරි පිළිවෙලට අදලා දැම්මා බැලන්ස් වෙන්නම හරි රටපඩම් කොල්ල ගණන් හදන්න බෑනේ හරි පේනවා රයිට් මෙන්න මේ විදිහට තමයි සමාගම් ගානක් හදන්නේ ඉතින් මගේ මේ තඩි ගණන් වගේ ගණන් නම් ඉන්නේ නැහැ විභාගෙට මේ තඩි ගාන හැදුවේ වෙන දෙයකට නෙමේ ඔයාලට සමාගම් ගානක අවබෝධය දෙන්න කොච්චර කම්ප්ලෙක්ස්ද සමාගම් ගානක් කියන එක පැහැදිලිද මේ ගණන් අපි හදනවා කීයක් හදනවද at least 100ක් හදනවා අඩුම තරමේ 100ක් හදනවා පොරොන්දු වෙනවා හදවල වැඩේ කොට දානවා හැමදාම සවුන්දට අපි හදන්නේ මොනවද සවුන්දට මේක මතක නේද අපි දැන් බ්‍රහස්පතින්දට මේ දවස් ටික අපි හදන්නේ හැමදාම සමාගම් ගණන් ඊළඟ දවසෙත් එනකොට සමාගම් ගණන් දෙවෙනි ගාන හදන්න හොඳ ළමයි ටික වගේ රූල් කරගෙන එන්න ඊට පස්සේ දවසේ අපි අවසාන පාඩම පටන් ගන්න මොකක්ද ටියුට් එක දීලා කල්පනා කරන ඉරුම් කරන්නේ ආයිබෝන් ඔක්කොම ගිහින්